අයිබෝන් ෆෝකස් කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනට ඔබව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙලාවේ ෆෝකස් islandvoice.lk නාලිකාවත් එක්ක එකතු වෙන ඔබ සියලුම දෙනාව දන්නවා. අපිට තව 2025 පළාත් පාලන මැතිවරණයට ඉතුරු වෙලා තියෙන්නේ හරියටම දින 14ක් ඔය කාලයක්. ඉතින් මේ කාලය පුරාවටම අපි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන නගරාධිපති අපේක්ෂකයින් ඒ වගේම മന്ത്രി අපේක්ෂකයින් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වනවා. කලින් මැතිවරණවලදී වගේම. ඉතින් මේ කාලය අපේක්ෂකයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් දෙන කාලයක්. මොකද වර්තමාන ආණ්ඩුවක් ඉන්නවා. ඒ ආණ්ඩුව ලබා දුන් පොරොන්දු තියෙනවා. ඒ පොරොන්දු ඉටු කරන්න පුළුවන් වෙයිද? ඒ අනුව තමයි මේ මැතිවරණයේදීත් ප්‍රතිඵලය තීරණය වෙන්නේ මොන විදිහටද නගරාධිපති අපේක්ෂකයින් වගේම නගරාධිපති පළාත් පාලන ආයතනවල ලොකු පුටු කොයි විදිහට වෙනස් වෙයිද කියලා. ඉතින් අද වැඩසටහන ටිකක් විශේෂ වැඩසටහනක් වෙන්නේ. අද අපි පහුගිය වැඩසටහන වගේම තවත් ලංකාවේ ප්‍රධානතම පළාත් පාලන ආයතනයකට නගරාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන අපේක්ෂකයින් සිව් දෙනෙකුට ආරාධනා කරා අපේ සාකච්ඡාවට පැමිණෙන්න කියලා. ඒ පළාත් පාලන ආයතනය තමයි කොළඹ මහනගර සභාව. අද අපිත් එක්ක ඉන්නවා කොළඹ මහනගර සභාවට ඉදිරිපත් වන අපේක්ෂකයින් 4 දෙනෙක්. මේ අපේක්ෂකයින් 4 දෙනාගේ විශේෂත්වය තමයි මේ අපේක්ෂකයින් නගරාධිපති අපේක්ෂකයින් වීම. අපි අඳුර ගන්න සූදානම් ප්‍රථමයෙන්ම එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂක නගරාධිපති අපේක්ෂක කින්ස්ලි පෙරේරා මහතා. ආයිබෝවන්. ඒ වගේම ජනසිත පෙරමුණේ නගරාධිපති අපේක්ෂක අසේල සම්පත් මහතා. ආයිබෝවන්. ඒ වගේම ජනාරගල සංධානයේ අපේක්ෂක සුජිත් කුරුවිට මහතා. ආයිබෝවන්. ඒ වගේම මම ඔබට මීට ප්‍රථමයෙන් සඳහන් කළා අපි අපේක්ෂකයෝ 4 දෙනෙක් සම්බන්ධයෙන් කතා කළා කියලා. අද අපි මෙම ස්ථානයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අජන්ත ලියනගේ මහත්මයාට ආරාධනා කළා තිබුණා. නමුත් වැඩසටහන ආරම්භ වීමට පැයකට පමණ ආසන්න කාලයකදී එතුමා අපිට දැනුම් දුන්නා මේ වෙලාවේ සම්බන්ධ වෙන්න බැහැ කියලා. ඉතින් කෙසේ වෙතත් අපි සූදානම් මේ අපේක්ෂකයින් එක්ක මේ වැඩසටහන ඉදිරියට අරන් යන්න. විශේෂයෙන්ම අපි මතක තබා ගන්න ඕනි කාරණාව තමයි මේ මොහොතේදී ඔබ ජනතාව අතරට පෙනී සිටින්නේ නැහැ කියන්නේ එහි පාඩුව ඔබටම තමයි. අපි සූදානම් ෆෝකස් දේශපාලන සංවාදයේ ඉදිරියට අරන් යන්න. මුලින්ම අපි පටන් ගමු එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂක නගරාධිපති අපේක්ෂක කින්ස්ලි පෙරේරා මහතාගේ දිහාවට මම හැරෙන්නේ. ඔබ නගරාධිපති අපේක්ෂකයා බවට පත් වුණොත් කොළඹ නගරයේ කරන වෙනස මොකක්ද? ඇත්තටම බොහොම ස්තුතියි අපිට ගිරිඳු අවස්ථාව ලබා දුන්නට. කොළඹ මහනගර සභාව කියන්නේ මේ රජයේ තියෙන ප්‍රධාන අමාත්‍යාංශ 3-4කින් පස්සේ වැඩිම ආදායම ලබන එකක් මේ ආයතනය. ඒ වගේම මේ කොළඹ නගර සභාවට ගොඩක් ඉතිහාසයක් තියෙන මේ ආයතනයක්. සාමාන්‍ය ගත්තම කොළඹ නගර සභාවේ වාර්ෂික ආදායම බිලියන් 13 ඉක්මනවා. ලොකු ආදායමක් ලබන තැනක්. එතකොට මේ නගර සභාවේ බාහිරේ හරි තාප්ප හරි ගස්සිටෝන එක හරි නෙමෙයි ලොකුම කාර්යභාර වෙන්නේ නගර සභාවේ විය යුතු සේවාව වෙන්න ඕනේ. උදාහරණයකට මම කල්පනා කරන්නේ අපි නගර සභාවට තියෙන ප්‍රධාන අභියෝග අතර එකක් කුණු දාන එක හරි ඩෙන්ගු මදුරු බෝ වෙන එක හරි එහෙම නැත්නම් පරිසරයේ පිරිසිදුව තබා ගැනීම කියන කාරණේදී ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ දෙවෙනි එක සෞඛ්‍ය තත්ත්වයේදී. ඔය ප්‍රධාන කාරණා දෙකක් ඇටියට ඊළඟට තියෙනවා නිවාස මේ ජනතාවත් එක්ක නිවාස ගැටලුවක් තියෙනවා. මේ කාරණා තුන තමයි ප්‍රධාන හඳුනා ගන්න තියෙන්නේ. මේ ඔක්කොටම මුල වෙන්නේ සැමටම මුල වෙන්නේ ඒක තමයි අධ්‍යාපනය. කොළඹ නගර සභාව තුල සීමාව තුල මේ සිටින ජනතාවගේ අධ්‍යාපනය දැනුම වර්ධනය වීම තුලින් මම විශ්වාස කරනවා දුප්පත්කම ඒ වගේම දැනුමත් කොළඹ නගර සභාවත් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. නිසා මේවර අපේ අදහසම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ මේ ප්‍රාථමික ද්විතීය තෘතීය කියනවා වගේ අපි නගර සභාවෙන් දෙන්න පුළුවන් මේ හොඳ රැකියාව වෙනද පොලකට යන්න පුළුවන් හොඳ දැවැන්ත අධ්‍යාපනයක් පෙර පාසලෙන් ආරම්භ කරලා. අන්නේ අධ්‍යාපනය ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අද 3 wheel ඔයකට යනවා O level A level ඉවර වුණාම නැත්නම් එක්සෑම් එකක් පාස් වුණාම ගෙදරින් රැකියාවක් සඳහා යන්නේ ඒවයි කර්මාන්තවල. නමුත් මේ අපේ වෙළඳපොළ වටිනාකමක් තියෙන චරිත බිහි කරන්න අධ්‍යාපනය මේ ඉහළ තත්ත්වයට ගෙන්නන්න තමයි එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂාව. හොඳයි.
ඒකත් එක්ක මම හැරෙනවා ජන අරගල සංවිධානයේ නගරාධිපති අපේක්ෂක සුදිත් කුරුවිට මහතා දිහාවට. ඔබ නගරාධිපතිවරයා බවට පත් වුණොත් ඔබගේ ප්‍රතිපත්තියට අනුව ඔබ මොකක්ද කරන්න ලෑස්ති වෙලා ඉන්නේ? ඔව් ගිරිඳු මේ විශේෂයෙන්ම අපිට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවස විශේෂ දවසක් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්ච දවස. ඒ නිසා මුලින්ම ඒ පාස්කු ප්‍රහාරයේදී ජීවිත අහිමි වෙච්ච ජනතාවට ආබාධයන්ට ගොදුරු වෙච්ච ජනතාවට අපගේ ශෝකය ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඔබ අහපු ප්‍රශ්නෙට ගියොත් එහෙම මේ වෙලාවේ මේ මැතිවරණය පැවැත්වෙන මොහොත කියලා කියන්නේ ජනාධිපතිවරණයකට පස්සේ මහා මැතිවරණයකට පස්සේ මේ මැතිවරණ දෙකේදීම ජනතාව ගොඩක් අපේක්ෂා දල්වගෙන ජනතාවාදී පාලනයක් බලාපොරොත්තු වෙලා පසු වෙන අවස්ථාවක්. නමුත් ඒ ජනතාවාදී පාලනය අනුරාධපුර ජනාධිපතිවරයා යටතේ මේ ආණ්ඩුව තුලින් කොයිතරම් දුරට සිද්ධ වෙනවද කියන ප්‍රශ්නාර්ථය මහ පොළොවේ මතුවෙමින් තිබෙන මොහොතක තමයි මේ මැතිවරණය පැවැත්වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම පහුගිය ජන අරගලයේ තුලදීත් ජනතාව මේ ඉතිහාසය වෙනස් කරපු අරගලයක් සිද්ධ වුණේ. පාලකයා තුනෙන් දෙකක් ගත්ත පාලකයෙක්ට ගෙදර යන්න සිද්ධ වුණා. එයා ඒ විදිහට ජනතාව මේ අරගලයට ප්‍රවේශ වෙන්නත් හේතු වුණේ විශේෂයෙන්ම මේ ජනතාව බලාපොරොත්තු වෙච්ච අභිලාෂයන් විශාල ප්‍රමාණයක් තිබුණා. ජනතාව විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගත්තොත් එහෙම ආර්ථිකයට ජනතාව සම්බන්ධ කරගන්න ජනතාවට ප්‍රතිලාභ බෙදලා යන ආර්ථිකයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒක නිසා තමයි කිව්වේ හොරා කාපු සල්ලි දීපල්ලා කියලා. ඒ වගේම තමයි ආපහු අනිත් පැත්තට කිව්වේ මේ 225ම එපා කියලා කිව්වේ මේ 225ට හරි නැත්නම් ආපහු මේ නියෝජිතයන්ට විතරක් තීන්දුව తీරන ගන්න පාලනය ලඝු කරන්න අපි සූදානම් නැහැ. අපිත් තීන්දුව ගන්න සම්බන්ධ වෙන්න ඕනේ කියලා ජනතාව කල්පනා කරා. ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ පළාත් පාලන ආයතන තුලත් විශේෂයෙන් කොළඹ මහනගර සභාවේ ගත්තහමත් ආපහු මේ පාලකයෝ හැමදාම කරේ ජනතා පරමාධිපත්‍ය කියන එක මේ කතිරේ ගහලා පෙට්ටියට දැම්මට පස්සේ එතනින් පස්සේ ජනතාවගෙන් ඒක පවර ගත්තා. ජනතාවට ඒක අහිමි වුණා. පෙට්ටියට මේක මේ චන්දකොලේ දානවා කියලා කියන්නේ ජනතාව අතේ තිබ්බ ඒ බලය පාලකයන්ට බාර දීම තමයි සිද්ධ වුනේ. ඉතින් ඒ නිසා එතකොට ඊට පස්සේ හැමදාම මේ පත්වෙච්ච පාලකයෝ ඒගොල්ලන්ට ඕන සෙල්ලමක් දැම්මා. නිසා අපි විශේෂයෙන්ම ජනාරගල සන්ධානයේ කුඩේ ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙම මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිහිල්ලා ජනතාව සහභාගී කරගත්ත ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් අපේ වැඩපිළිවෙල විදිහට අරගෙන එමින්. ඒ නිසා කොළඹ නගර සභාව වෙන්න පුළුවන් අනිකුත් පළාත් පාලන ආයතනවල වෙන්න පුළුවන් ජනතාව මැතිවරණ දවසට විතරක් සම්බන්ධ කරගන්න ක්‍රියාවලියට එහා ගිහිල්ලා දිගින් දිගටම තීන්දුව తీරන ගන්න ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කරගන්න ඕනේ. ජනතාව බල ගන්නන්න ඕනේ. ඒ සඳහා වෙච්ච ව්‍යුහයන් අපි යෝජනා කරනවා. ඒ නිසා කොළඹ නගර සභාව ඇතුළේ තාපහුව මේ විශේෂයෙන්ම විශාල ප්‍රශ්න ප්‍රමාණයකට ගොදුරු වෙලා ඉන්න ජනතාව තීන්දුව తీරන ගන්න ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් ඔවුන්ව සජීවීව පාලන ක්‍රියාවලියට එකතු කරගනිමින් ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න අපි යෝජනා කරමින් තමයි අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. හොඳයි. අපි සූදානම් මීළඟට අදහස් දැනගන්නට ජනසෙත පෙරමුණේ නගරාධිපති අපේක්ෂක අසේල සම්පත් මහතාගෙන් ඔබට අවස්ථාව තියෙනවා ඔබේ අදහස් දක්වන්න. ඔබ කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා බවට පත් වුණොත් ඔබතුමා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති මොනවද කියලා? බොහොම ස්තුතියි මේ ගිරිඳු බොහොම ස්තුතියි අයිඩන් වොයිස් නාලිකාව අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව කොළඹ නගර සභාවට අපි ඉදිරිපත් වෙන්න හේතු වුණේ කොළඹ නගර සභාව තමයි ලංකාවේ හදවත. කොළඹ නගර සභාව බලපදේශයෙන් තමයි මුළු ලංකාවටම සැපයුම් මාර්ගය යන්නේ. අල ගෙඩිය ඉඳලා ලුණු ගෙඩිය ඉඳලා ප්ලාස්ටික් කෝපයක් වගේ. එතකොට මේ අපි කතා කරේ මේ රටේ පාරිභෝගික අයිතිවාසිකම් ගැන සහ ගුණාත්මක ආහාරයක් ලබා දීම සම්බන්ධ. එතකොට ඒකේ ප්‍රධාන නියම ව්‍යාපෘති ආරම්භ කරන බලන්නේ කොළඹ නගර සභාවට. අපි සතුටු වෙනවා නාම යෝජනා අත්සන් කළා අපි ප්‍රකාශනපත් කරා කොළඹ නගර සභාව තුල හැමදාම අපි කතා කරන මේ සහන මිලට ආහාර පාන ලබා දෙන ක්‍රම වේදයක් අපි හදනවා කියන එක. ඒක කියලා පැය ගාණක් යන කලින් ආණ්ඩුව විසින් ඒක උදුරගෙන පැන්න අරන් ගිහලා දැම්ම නාරහෙන් පිට ආර්ථික හරි ඉස්සරහා
පැලැස්සේ රුපියල් 200 කෑමෙන්. ආණ්ඩුවට ඒ ගැන හිතේ කැක්කමක් සහ වේදනාවක් තුන්නා ජනතාව අඩුවට කන්න දෙන්න කියලා එදා දවසේ ලංකාපුර අඩු විචාරණ 1000ක් දාන්න තුන්නා. දරුත් තියව දාලා පොල් කුඩු සම්බොලි මේ බණ්ඩක්කයි පරිප්පුයි බතු දෙන රුපියල් 200ට. අපි හිතුවේ ඒක නෙමෙයි. හරිද? ඉතින් අපි සතුටු වෙනවා අපි නාමජන අස්තම් කරලා අපි කියපු දේ ආණ්ඩුවට වැදිලා තියෙනවා ආණ්ඩුවේ කරගෙන පැනලා තියෙනවා. හරි? ඒ නිසා අපි පළවෙනි දේ තමයි කොළඹ නගර සභාව තුළ ජීවත් වෙන අඩු ආදායම් ලාභීන්ට විශේෂයෙන්ම අවිධිමත් වෘත්තීන් දිනු. උදේපාන්දර නූල් බෝලේ අරගෙන එනවා සපත්තු මාන පුද්ගලයා. උදේපාන්දර ත්‍රිවිල් එක අරගෙන එනවා මේ නගරෙට තමන්ගේ ජීවිකාව කරගන්න. ඊට පස්සේ කතුරු අරගෙන එනවා එළින්ම සලූන් එකට, ටේලර් ෂොප් එකට. හරි? වැල්ඩින් සාප්පුවට. ඊට පස්සේ තව කට්ටියක් එන පොල් කටු එකතු කරනවා. තව කට්ටියක් එන පොලිතින් එකතු කරනවා. තව කට්ටියක් එන කුණු ගොඩලා උස මේ ඒක විකුණලා මේ ජීවත් වෙන කොටසක්. ඉතින් මෙවැනි කොට්ටාස වලට තමන්ගේ හම්බ කරන මුදලට සාධාරණ වෙළඳපොළ ක්‍රමයක් හැදිලා නැහැ. විශේෂයෙන්ම තමයි කුස පුරව ගන්න. හරිද? එතකොට මෙන්න මේ අයට සාධාරණ මිලට ආහාර වේලක් ලබා දීමේ ක්‍රමවේදය, ඒ වගේම ගුණාත්මක ප්ලේන්ටියක්, ඒ වගේම කිරිතේ එකක්, ඒ වගේම අලගෙඩිය, ලූණු ගෙඩිය ඉදලා මෙන්න මේවා සහන මිල ලබා ගැනීමේ ක්‍රමවේදය. ඒ කියන්නේ මේ අනිකුත් ව්‍යාපාර වාහන නෙමෙයි, නියම ව්‍යාපෘතිය ප්‍රාරම්භ කරනවා. දැන් අලගේනේ ලංකාවට මාස 3-4 හරියන ගාලා ගබඩා ගන්න. හැබැයි අලකිලෝ එක දවසින් දවස මිල වෙනස් වෙනවා. අපේ ක්‍රමවේදය තුල මාසයක දෙකක්ද ඒ අලකිලෝ එක නොවෙනස් ගන්නට පවත්වා යනවා. අපි ඒ අවශ්‍යන අලවිජාලා මේ කොළඹ නගර සභාවේ සුවිශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඕවයි පොඩි මේ වර්ගඩි 10 කියලා ගිහුවොත් නම් නියම ව්‍යාපෘති පටන් ගන්නවා. ඒක ලංකා පුරා මේක ආදාස් විදියට. අන්න ඕක තමයි අපි ක්‍රියාත්මක කරන්න මේ නගර සභාවට ආවේ. අනිත් එක මේ කොළඹ නගර සභාව ගණනය කරන්න බැරි ගාණක් වියදම් කරනවා කොළඹ කුණු වලට. ඒකවල කාගාවත් මේකට විසඳුමක් නැහැ. මේ කුණු වල විසඳුම අපි ගා තියෙනවා. මේ කුණු සල්ලි කරන්න පුළුවන්. දැන් මේ කොළඹ නගර සභාවේ විතරයි මේ කුණු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන නැත්තේ. හරි? තිබුණට ක්‍රියාත්මකත් නැහැ. ඈත ගම්වල මේ ප්‍රාදේශ සභාව සභාපතිවරු ඒක මේ පිටරට සංචාරය වෙන පස්සේ දැනුම ලබා ගන්න. ඒගොල්ලෝ ගිහිල්ලා ඒ දැනුම ලබාන ඈත ගම්වල ඒව හදලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි නියාගම් ප්‍රාදේශ සභාවේ මේ කුණු ප්‍රතිචක්‍රීකරණය හදලා තියෙනවා. ඊපෙද ගිහිල්ලා ඒ සම්බන්ධ වීඩියෝ එකක් දැම්මා. ඒතර කොළඹ නගර සභාව තුල අද ඊපෙද මං ගියා මට්ටක් කුලිය මේ සමන්තවත් මේ මහවිල උද්‍යානයේ තනිකර අමු අපායක්. දැන් මේ දවස් මම මේ මහල් සංකීර්ණ නැවිදිනවා හැම තැනම අපායවත්. හරිද? ඒතර මේ කොළඹ කුණු ටික නිසි කළමනාකාරයක් කරන මේ ටික කොළඹ ලස්සන කරන්න බැරි වෙලා තියෙනවා. අපි ගා වැඩ පිළිලක් තියෙනවා. ඉවතරන පොල් මුඩේ ඉඳලා පොල් කුරු ටිකේ ඉඳලා පොලිතින් ටික දක්වා ඉඳුල් ටික දක්වා ක්‍රමවත් විධිමත් වැඩ පිළිලක් අපසතු තියෙනවා. ඒක මම ඉස්සරහට මම මේ හඳුන්වීමක් කරනවා. ඒ නිසා අපි ආවේ කොළඹ නගර සභාව තුළ රටේට අවශ්‍ය වන නියම ව්‍යාපෘති පටන් ගන්නත් ඒ වගේම කොළඹ නගර සභාව තුළ දින අවිධිමත් වෘත්තිකයන්ට අවශ්‍ය වෙන පෝෂණය හම්බ කරන මුදලට වෙළඳපොළ සාධාරණත්ව ලබා දෙන ක්‍රමවේද හදන තමයි ප්‍රධාන වශයෙන්ම අපේ ප්‍රතිපත්ති සාරුමුලට පත් වෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. අපි සූදානම් මේ සාකච්ඡාවේ මීළඟ කොටසට යන්න. ප්‍රශ්න එක්ක මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන ඔබලා ලබා දුන්න ඔබලාගේ ප්‍රතිපත්ති වලින් අහන ප්‍රශ්න වලට අපිට පිළිතුරු ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබලාට පුළුවන් මේ සම්බන්ධයෙන් සංවාදාත්මක ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් ඒ විමසන්න බාධා කිරීම කරන්නට පුළුවන්. අපි නම් ඉදිරියට යමු. මම මුලින්ම කින්ස්ලි පෙරේරා මහත්මයා දිහාවට ප්‍රශ්න යොමු කරනවා. මම මුලින්ම ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා තෝරාගත් පක්ෂය සම්බන්ධයෙන්. දැන් එක්සත් ජනරජ පෙරමුණ තමයි ඔබ තෝරාගෙන තියෙන්නේ. දැන් මේ වෙලාවේදී රටේ අනෙක් පක්ෂවලට විපක්ෂ නියෝජනය කරන අපේ අනෙක් පක්ෂවලට ලොකු අභියෝගයක් තියෙනවා. ඒකට හේතුව රටේ විශාල ප්‍රමාණයක් මේ වෙලාවේදී මාලිමාවට එක්රොක් වෙලා තියෙනවා. දැන් ඔබතුමන්ලාගේ පක්ෂයට විශාල අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය කෙසේ හෝ ජය ගන්න. ඒ වෙනුවෙන් ඔබතුමන්ලා මොනවද කරලා තියෙන්නේ සහ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කොහොමද ඔබතුමන්ලා එක්සත් ජනරජ පෙරමුණ විදිහට ජනතාවගේ විශ්වාසය දිනාගන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක සහ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක? ඔව් ගිරදු දේශපාලනයේ එහෙම ස්ථාවර දේවල් නැහැ. උදාහරණයක් ඇටියට ඔය ලොකු කොන්ක්‍රීට් තාප්පය දුවා වගේ ඒවා දේශපාලනයේ නැහැ. මොකද මිනිස්සු අතරින් ඉක්මනට ගොඩාක් උඩට එනවා වගේම ඉක්මනට බිමට වැටෙනවා. වැඩි වේගයෙන් උඩට යන අය ඒ වේගයටත් වඩා වැඩි වේගයකින් බිමට වැටෙනවා. අපි ඒක දැක්කා පෞද්ගලික කාල සීමාව තුළ. අපි ගත්තොත් අපේ එක්සත් ජනරජ පෙරමුණ අපේ ලකුණ පැන්සල ඒ පැන්සල ලකුණෙන් තමයි අපි මේ තරම් කරන්නේ. අපි ලංකාව පුරාම අපේ කණ්ඩායම ඉදිරිපත් කරලා තියෙනවා නගර සභාව වලට මේ පළාත් පාලන මැතිවරණයේදී.
ඒ වගේ අපිට අපේ පක්ෂයේ තියෙන වැදගත්කම තමයි අපේ ඉන්නේ ඊටමත් උගත් බුද්ධිමත් ප්‍රජාවක්. ඒ යමක් රටට කරන්න පුළුවන් ඒ කරපු ඒ කලපල පුරුද්ද තියෙන ඒක ප්‍රතිඵලයේ සාර්ථක වෙච්ච නිකන් රොකට් යවුවා වගේ නෙමෙයි. ප්‍රතිඵලයේ සාර්ථක වෙච්ච කණ්ඩායම තමයි අපිත් එක්ක ඉන්නේ. ඔබ දන්නවා චම්පිකරණෝ කැමැතුමා ප්‍රමුඛ හිටපු ඇමතිවරයා ප්‍රමුඛ විශාල බුද්ධිමය සම්පතක් අපි ගාව තියෙනවා. අපි ගත්තොත් කොළඹ නගර අපේ පක්ෂයේ තියෙන අපි ප්‍රතිපත්ති ගත්තොත් මේ අසයිල කතා කරා ඒකට උත්තරයක් දීගෙන යන්නම්. එතෙම දැන් ඇයි අපිට මිනිස්සු ඡන්දෙ දෙන්න ඕනේ? ඒ වගේ ප්‍රශ්නයක් දැන් අවසානයේ ගින්දවහන්නේ අපි වැඩක් කරලා ඒ වැඩේ ප්‍රතිඵලයේ සාර්ථකව මේ මව්බිමට මේ පොළොවට දැනෙන විදිහට කරලා තියෙනවා. කොළඹ නගර සභාවේ මේ මැතිවරණ මම ඊළඟ කොළඹ නගර සභාවේ මම ඒකම බේස් කරන්න. කොළඹ නගර සභාවේ ප්‍රධාන ප්‍රශ්න දෙකයි තිබුණේ. ඊටම දැවැන්ත ඒවා. ඒ තමයි එක නිවාස අනිත් එක කසල. හැබැයි ඔබ අපිට මතක ඇති ඔය මේ මෙතන අපේ මේ කොළොන්නාවේ මීතර මුල්ලේ කසල කන්ද කඩා වැටුණා. කඩා වැටිලා මේ නායයාම වෙලා මිනිස් ජීවිත 200කට එහායින්ගේ බිලි ගත්තා. සමහර අයගේ බොඩිස් ආවෙත් නැහැ ඒ යට වෙලා. එතකොට ඊට පස්සේ තව වේගයෙන් ඩෙන්ගු ව්‍යාප්ත වුණා. ඩෙන්ගු වේගකට මට මතක හැටියට 140තරක් නැති වුණා. කුඩා දරුවෝ වැඩිහිටියෝ කාටවත් බේරෙන්න බැරි වුණා මේ මදුරු ඔය ප්‍රසංගතයේදී. ඒවකට ජනාධිපති මෛත්‍රීපාල ජනාධිපතිතුමා චම්පිකරණෝ කැමැතිතුමාට මේ කොළඹ නගර සභාව බාර දුන්නා කෙටි කාලයකට. ඒ කෙටි කාලෙම දවස් 14යි. ඒතර අපි නගර සභාවේ සීළු සේවකයන් කැඳවුවා. කැඳවලා ප්‍රශ්න පත්‍රයක් අපි ඉදිරිපත් කරා කොතනද මේ ප්‍රශ්නේ ඉන්න හේතු සාධක තියෙන කියලා. ඒ අනුව අපි බලන් ගියාම අපිට තේරුණා එකක් කොළඹ මීතර මුල්ලට කුණු දවසට ටොන් 6000ක් මේ කොළඹින් ඒ මීතර මුල්ලට දානවා. ඒකට අවශ්‍ය මුදල ලබා ගන්නවා. අපි එතන මේ බර කිරණ යන්ත්‍රයක් ඇති කරලා ඒකට නිවැරදි කණ්ඩායමක් පත් කරලා බැලුවම ඇත්තටම කුණු ටොන් 600යි ඇසෙල එතනට යන්නේ. අනිත් අර ඒක ලොකු විශාල 1600න් 600යි යන්නේ. 1000ක් මේ මගඩියක් දීලා තියෙනවා. කවුද කින්දමන්ද කියලා හොයාගන්න අපි ලේඛනවල තියෙනවා. ඒක ඉදිරියේදී හොයන්න පුළුවන් නම් මේ රජයට ඒක ඔක්කට අඩුම තරම. රටේ වරු වල්ලන්නේ නැතුණාට ඒ ටික ඔක්ක තැළුවොත් ඒකත් හොඳටම ඇති. අපි මුල් වටේම කරේ හරියටම කුණු ටික මැනලා අපි එතන කුණු ටික ලබා ගන්න තැන් හැදුවා. එයාගේ මසෙල කියන කතාව අපි මම ඒකට එන්න දෙවෙනි එක තමයි මේ මුඩුක්කු සංස්කෘතියක් ඒ සමා වෙනුනේ වචන කිව්වට ඒ මේ කොළඹ අගනගරය තුල එහෙම දැවැන්ත සංස්කෘතියක් තිබුණා. ඇතර ඒකට ගෝඨාභය මහත්තයා මුල් වෙලා ගෙව නිවාස හදලා තිබුණා. අපි නිවාස 20000ක් හදලා ඒ තැන් වලින් එළියට ගත්තා. මේක බලන අයට නිකන් කියන්න පුළුවන් මේ අර අනිත් මිනිහා ගේ කඩලා මේ බලෙන් ඇතුල් කරා රෙම්මෙන් කියලා. අපි කරන ව්‍යාපෘතිය තුල කවදාකවත් මිනිස්සු වර්ජනයක්වත් කරන්න ආවේ නැහැ. අපි සාධාරණ විදිහට එළියට ගත්තා. ඒ තුලින් අපි පෙන්නවා මේ දැන් ඇත්තට මේ සංස්කෘතිය තුල ඊට ගත්තම මොකද උනේ පාතාලේ වගේ ඊළඟට මේ මද්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් පාලනය වීම සිදු වුණා. අතර පාතාලේ දැන් බැලු බැලමට කොළඹ නැහැනේ. ඔය නම් වුණත් ඔය පාතාලේ නම් එක කියවෙන්නේ පිට ගම් වලයි. කොළඹින් තුරන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට මේ කුණු වලින් අපි විදුලි බලාගාරයේ මේ විදුලිය ජනනය කරන මේ කරදියානේ වගේ අපි නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් මේ කුණු වලින් විදුලිය එනවා. විදුලිය නිපදෙනවා. ඒ වගේම අපි කැලණිය හදලා තියෙනවා. කුණු එතන තැම්පත් කරලා ඒ යන්නේ පුත්තලමේ අරුවක්කාරු වල ගබඩා කරන මධ්‍යස්ථානයක්. මේ දෙක ක්‍රියාත්මක වෙනවා නම් මේ අසේලට මේ කොළඹ ඇතුලේ කුණු දකින්න විදියක් නැහැ. අපි සිස්ටම් එක හදලා තියෙනවා කුණු බිඳුවක් නැති වෙන්න අපි වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. කුණු අදින සේවකයෝ ඒ ප්‍රයිවට් ආයතන උදේ 5 වෙනකොට ඒ පාර දෙන කුණු ටික සුද්ධ කරේ නැත්නම් මේ 25000ක් දඩියක් ගෙවුවා අපි. එක ආයතනයට. ඒ අනුව නගර සභාවට ලැබුණා මං හිතන්නේ මිලියන 5ක ලාභයක්. මේ මුදලක් වෙනම. ඒ වැඩ නොකරපු අයගෙන් අපි වැඩ ගත්තා. ඒ අරගත්තම මේ කොළඹ නගරේ පිරිසිදු වුණා. ඒ කියන්නේ අපි කුණු ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා. ඒ වගේම අපි දීලා තියෙන නිවාස ප්‍රශ්නෙට උත්තරේ. දැන් පොඩි ප්‍රශ්න දෙකයි තියෙන්නේ නගර සභාව තුළ. එකක් සෞඛ්‍ය, අනිත් එක කියන්නේ මේ නගර සභාවේ කියන්නේ මේ නාගරික ජනතාවේ සෞඛ්‍ය, අනිත් එක තමයි මේ නාගරික ජනතාවගේ ආකල්ප. ආකල්ප මේ වර්ධනයක් වෙච්ච ගමන් මේ නගර සභාව සීමාව තුළ ඉතාමත් දැවැන්ත මේ කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. තියෙන බැරෑරුම ප්‍රශ්න දෙකට චම්පිකරණෝ කැමැත්තමත් එක අපි ඉදිරිපත් වෙලා උත්තර ලබා දීලා තියෙනවා. ඒකට ගියේ දින 14යි. අපි මේ කොළඹ නගර සභාව අවුරුදු 5ක් ඕනේ හදලා පෙන්නන්නේ. රජයේ සල්ලි ඕනේ හදලා පෙන්නන්නේ. අපිට මේ තුලින්ම මේ කොළඹ නගර සභාවේ ආදායම් තුලින්ම
අපිට පුළුවන් කොළඹ නගර සභාව සාර්ථක ආයතනයක් බවට පත් කරන්න. ඒ සඳහා අපි වැඩි පිළිවෙල තියෙනවා, අපි කරලා පෙන්වලා තියෙනවා, කළ පුරුද්ද තියෙනවා, හැකියාව තියෙනවා. අපිට මේ කවුරුත් හොරා එහෙම කියලා අපිට කවදාකවත් මේ චෝදනා කරලා නැහැ. ඒ කියන්නේ අපි විනිවිදව කරලා තියෙනවා. ඒ නිසා එක්සත් ජනරජ පෙරමුණේ පැන්සල ලකුණේ නියෝජිතව පත් කර ගැනීම තුළ මම පුංචි බාධා කිරීමක් කරනවා. මේ ඔබතුමා කිව්වා මේ ඔබතුමාලට චෝදනාවක් නැහැ කියලා. නමුත් වර්තමාන ආණ්ඩුව හරහා ලංකාවේ හිටපු බොහෝමයක් පක්ෂවල ඉන්න අපේක්ෂකයන් සහ මැති ඇමතිවරු හොරු ලෙස සඳහන් කළා. මේ ඔවුන් මතවාදයක් කියන මතවාදයක් සමාජයේ විශාල මතයක් නිර්මාණය කළා. ඔබ පක්ෂ නායකතුමාටත් ඒ චෝදනාව තියෙනවා. මෙම චෝදනා තියෙනවනේ. දැන් අපි ඉන්නේ විපක්ෂයටත් වැටලානේ. මේ වුණාට අපි අල්ලන් ගිහලා හිරේ දාන්න ඕනේ. මේ චෝදනා මිනිස්සුන්ට ඕන තරම් කරන්න පුළුවන්. අසේල හොරා කියන්න පුළුවන්. කිව්වට වැඩක් නැහැ නේ. ඒක අධිකරණයකින් නිවැරදි ආකාරයෙන් ඔප්පු වෙන්න වැඩ පිළිවෙලක් තියෙන්න බෑ. මිනිස්සු කියන දේවල් කෙසේ වෙතත් දැන් මේ රජේ වුණත් හොරු අල්ලන්න ආපු රජයක් ගැනනේ අපි කතා කරේ මේ සුජිත්ලාත් එක්ක එක්කව වෙලා. හැබැයි අල්ලපු හොරෙක් නැහැනේ. මේ රජය කියපු කාරණා තුල ඇත්තටම මං හිතන්නේ හොරුන්ට වඩා හොරකම් කරා කියනවනම් අපි ඒකට වෙනම උත්තරයක් දෙන්න ඕනේ. ඊට වඩා මේ රජය මේ මිනිස්සුන්ව අන්දපු එකට ඒ දැඩි දඬුවමක් දී යුතු තැනක තමයි ඉන්නේ. දැන් ඉස්සරහ කැවිලා කිව්වා මහා බැංකුව අධිපතිතුමාව කණෙන් අල්ලලා ගේනවා සිංගප්පූරුවේ ලංකාවට අර්ජුන මහේන්ද්‍ර. එනලා මේ අපේ වේදිකාවේ කිව්ව පැටියට මට තේරුනේ මහින්ද රාජපක්ෂට පයින් ගහලා ගෙදරින් එලවනවා කියලා. දලදාව වඳින්න මේ මාධ්‍ය ගෙනියන්නේ නැහැ කියලා. මිනිස්සුන්ගේ විශ්වාසය මිනිස්සු මේ ඡන්දේ පොලිමේ ගිහිල්ලා බාර දුන්නේ. මේ අරගල කරේ වෙන කණ්ඩායමක් මේ ඇත්තටම මේ අපිත් අරගල භූමියේ හිටපු අත්දැකීම් අපිට තියෙනවා. නමුත් මේ ප්‍රතිඵල ඒකලා නෙලාගත්තේ මේ කරන්න බැරි වැඩ කියලා. කරන්න බැරි වැඩ කියලා දැන් මේ රට ස්ට්‍රක් වෙලා තියෙන. ඇත්තට මෙතනින් එහාට මේ වර්ධනයක් නම් වෙන්නේ නැහැ. එන්න පල්ලයට යනවා මිසක. ඒ නිසා මේ අපිට චෝදනා කරනවා නම් උරු කියලා අර ප්‍රතිපත්ති කියලා ඒක නොකරපු අයට මොකද්ද කරන්නේ චෝදනාව කියලා මට තේරෙන්නේ නැහැ. කිසි වෙතත් එක එක්කෙනාගේ කට කතා වලට මේ ආණ්ඩුවේ කට්ටිය කිව්වට අල්ලපු එක හොරෙක්වත් නැහැනේ. මම දන්නේ අල්ලපු එක්කෙනෙක්වත් ඉන්නවද කියලා. කියන්නේ නිවැරදි නිකම් මේ පොඩි අර චාමර සම්පත් වගේ මර්වින් සිල්ලෝ වගේ දැන් 80 වයස් මර්වින් සිල්ලට ඒ වගේ නිකන් මේ මම කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ ප්‍රශ්නේ කවුරු හරි යමක් හොරකම් කරා නම් ඒක නීතියේ තුලනාත්මක භාවයේ මත ඒ අය දඬුවම් ලැබිය යුතුයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන එතන නෙමෙයි. දැන් මේ කියන හයියෙන් ලොකු කණ්ඩායමක් නිර්මාණය වෙලා නැහැ එහෙම. අපි කියන්නේ අපේ එක්සත් ජනජ පෙරමුණ අපි කියන දේ කරපු දේ කියපු එහෙම විනිවිද භාවයෙන් යන්න පුළුවන් පිරිසක් අපේ පැන්සල් ලකුණෙන් තරම් කරනවා. ඒ උගතුන් ඒ ಜಾති ආගම් ભેදයකින් තොරව කොළඹ නගර සභාවට තනි නගර සභාවලටත් ඉල්ලනවා. ඔබගේ ඡන්දේ ලබා දීම තුළ අපේ විශ්වාස කරන විශ්වාසනීය මිනිසෙක් එළියට ඇවිල්ලා ඒ සමාජ සේවාව ආරම්භ කරන්නත් ජාතික දේශපාලන තලයට එන්නත් හොඳ තෝතැන්නකට සහයෝගය ලබා දෙනවා නම් ඒ අපේ එක්සත් ජනජ පෙරමුණ පැන්සල් ලකුණ ඡන්ද දෙන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන්නේ. හරි. බොහොම ස්තුතියි. ඊළඟට මම එන්නේ සුජිත් කුරුවිට මහතා දිහාවට. දැන් මේ මතයත් එක්ක ඔබතුමන්ලාගේ ජනාරගල සංවිධානය එහෙම නැත්නම් අපි ඔක සරලව ගත්තොත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ හැදුණු පක්ෂයක් තමයි මේ සංධානයක් තමයි ජනාරගල සංධානය කියන්නේ. එතකොට මේ වෙලාවේ ඔබතුමන්ලාටත් අභියෝගයක් තියෙනවා මේ කොළඹ මහනගර සභාවට තර්ක කිරීම සම්බන්ධයෙන් සහ මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන්. ඒකට හේතුව මේ වෙලාවේ ජනතාව ඉතා ඉක්මනින් මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ හැරුණු අනිත් පක්ෂ ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මේ අවස්ථාවේදී ඔබලා කොහොමද මේ අභියෝගයේ ජය ගන්න සූදානම්ින් ඉන්නේ සහ මෙතුමාගේ මතයත් එක්ක අපි කතා කරමු. මෙතුමාගේ මතයට අනුව මෙතුමා කියපු මේ කරුණු ගත්තාම මේ කරුණු වලට එකග වෙනවාද නොඑකගදා තියෙනවද ඒ හැම දෙයක් එක්කම අපි කතා කරපු. ඔබලා කොහොමද මේ අභියෝගය ජය ගන්නට සූදානම්ින් ඉන්නේ? ඔව් දැන් අපි දන්නවා මම අර කලින් කිව්වා වගේ 2022 අරගලයේදී ජනතාව හිතන පතන විදිහේ සැලකිය යුතු වෙනසක් කරගත්තා. ඒ වෙනස නිසා පාලකයෝ වෙනස් වුණා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්ට පත් වෙන්න සිද්ධ වුණා. එතකොට කවදාක්වත් මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙයි කියලා බලාපොරොත්තු නොවිච්ච පක්ෂයක ජනාධිපති කෙනෙක් පත් වුණා. එහෙම ආණ්ඩුවක් පත් වුණා. 3-2ක බලයක් හම්බුණා. දැන් මේ විපර්යාස කාලයක අපි ඉන්නේ. අපි කියන්නේ මේ විපර්යාස කාලය මේ ෆුල් ස්ටොප් තියලා අවසන් වෙලා නැහැ. මේ විපර්යාස තව වෙනවා. මොකද මේ විපර්යාස වෙන්න බලපාපු යට තියෙන හේතුව අවසන් වෙලා නැහැ. හේතුව තමයි මොකද්ද? මේ පවත්වාගෙන එන මේ ආර්ථික ක්‍රමවේදය ඇතුලේ
ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත විසඳුම් නැහැ. ඒ නිසා තමයි ජනතාව පාලකව වෙනස් කරන්නේ. පාලකයන්ට එරෙහිව පාරට බහින්නේ. ආපහු වෙනත් අත්හදා බලපු නැති නායකයෝ අත්හදා බලන්නේ. එතකොට ඒ නිසා දැන් ඒකට ඇත්ත සාධාරණ උත්තර ජනතාවට අවශ්‍යයි. ඉතින් ඒ නිසා තමයි දැන් එතකොට අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ තේ දේශපාලනයේ කොටසක් විදියට. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය මැතිවරණවලදී ඒ කලින් පාලනය හොබවපු බලවේග පරාජයට පත් කරන්න ජනතාවට බලවත් උවමනාවක් තිබ්බා. ඒ නිසා මාලිමාව තෝරාගත්තා. නමුත් මාලිමාවේ අය විශ්වාස කරනවා නම් හැමදාම මේ විශ්වාසය එහෙම තියෙයි කියලා අපි හිතන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද ඇත්තටම දැන් මේ වෙලාවේ ගත්තොත් එහෙම ඒගොල්ලන්ටම පාරාවලල්ලක් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ජනාධිපතිවරණට මහමැතිවරණට කලින් කරපු ප්‍රකාශ. ඒගොල්ලෝ කරපු ප්‍රකාශම ක්‍රියාවට ගේන්න බැරි තත්වයක් මතුවලා තියෙනවා. කොටින්ම ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහ පවත්වගෙන ආපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඒකාබද්ධ වෙලා යන මේ ආර්ථික වැඩපිළිවෙල හැමම කිසිදු වෙනසක් නැතුව ඉස්සරහට අරන් යනවා. ඊටත් වඩා වේගෙන් ඉස්සරහට අරන් යන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉන්දියාවේ ප්‍රාග්ධනයට අවශ්‍ය විදිහට ලංකාව කෙලිබිමක් කරගන්න, ලංකාවේ ආර්ථිකය සහ ලංකාවේ සම්පත් පාවිච්චි කරගන්න ක්‍රියාවලිය ඉතාමත්ම යටහත් පහත් විදිහට නතු වෙමින් ගිවිසුම් අස්සම් කරලා ඒ ගිවිසුම් ජනතාවට හෙළිදරව් කරන්නේ නැතුව ඒගොල්ලොම කියපු දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා, මේ කරන දේ කියනවා, කියන දේ කරනවා කියන ප්‍රතිපත්ති පැත්තකින් තියලා අද වෙනකොට ජනතාවට හොරෙන් එහෙම ගිවිසුම් අස්සම් කරමින් ඉන්නවා. ඉතින් දැන් මේ තත්ත්වය මම ওই කාරණාවත් එක මම පුංචි බාධා කිරීමක් කරනවා මේ ප්‍රශ්නය. දැන් ජනතා විමුක්ති පෙරමුණ තමයි ලංකාවේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් නගපු පක්ෂය නැත්නම් මාලිමාව විදිහට සඳහන් කරන්න පුළුවන්. ජනාධිපතිවරණ කාලයේදී මහමැතිවරණ කාලයේදී ව්‍යාප්තවාදයේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් වුණත් තියෙනවා. නමුත් බලයටපත් වුණාට පස්සේ මේ ව්‍යාප්තවාදී කියන කාරණාවට ඔවුන්ට ගේන්න බැරි වුණා. ඔවුන්ට විදේශ සම්බන්ධතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව එක්ක ඇමරිකාවත් එක්ක කටයුතු කරන්න වුණා. මං අහන්නේ ඔබතුමන්ලා පාලන අධිකාරියකට ආවොත් ඔබතුමන්ලාගෙත් මේ ඉන්දියානු ව්‍යාප්තවාදී කියන කාරණේ කියන්නේ ඉන්දියාවට එරෙහි වීම කියන කාරණාවත් එක්ක ඉදිරියට යන්න බෑ නේද? ඒක ප්‍රායෝගික නෑ නේද? අපිට මෙහෙම ගත්තොත් එහෙම අපිට දැන් ඉන්දියාව කියන රටට අපිට විරුද්ධ වීම කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව්. ඒක අපේ අසල්වැසි රටක්. අපිට බොහොම සමාන කන් තියෙන ජනතාවක් ජීවත් වෙන්නේ. ඒ නිසා ඉන්දියාව කියන රටට හරි ඉන්දියාවේ ජනතාවට හරි විරුද්ධ වීමක් අපිට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ පාලන ක්‍රමයන් හැසිරෙන විදිය, මේ ආර්ථිකයන් හැසිරෙන විදිය, මේ ප්‍රාග්ධනයේ ස්වභාවය. ඒ නිසා ලෝකයේ පළවෙනි මේ ඉහළම කෝටිපතියන් අතරට ඉන්දියාවේ කෝටිපතියන් කීප දෙනෙක්ම පහුගිය කාලේ ඇතුළු වුණා. ආසියාවේ ඒගොල්ලෝ ලොකු බලයක් අත්පත් කරගෙන තියෙනවා. ලෝකේ හතරවෙනි ආර්ථිකය දැන් ගොඩනගමින් තියෙනවා. ලෝකේ වැඩිම ජනගහනය ඒ ඉන්දියාවේ තියෙන විශාල ජනගහනය සහ ඒ ජනතාවගේ ශ්‍රමය මතින් තමයි මේ ඉන්දියාවේ මේ ඉහළ ප්‍රාග්ධනයක් නිරූපණය වෙන්නේ. ඒ ප්‍රාග්ධනය අපිට බලපානවා. ඒක කිසිසේත්ම අව탁සිරු කරලා යන්න බෑ. සමහරු කියනවා දැන් මේ හරි ඉන්දියාවේ ප්‍රාග්ධනය ගොඩක් උඩට නගිනවා, ගොඩක් පුළුල් වෙනවා. ඒකත් එක්ක යාපුවෙන් ඉඳලා ඒකත් එක්ක ෂේප් එකේ ඉඳලා අපිට මේ ප්‍රතිලාභ ගොඩක් ගන්න පුළුවන් කියලා. අපි හිතන්නේ ප්‍රාග්ධනයේ ස්වභාවය එහෙම නෙමෙයි. ප්‍රාග්ධනය කියන එක හැමතිස්සෙම අත්පත් කරගන්නවා, යටත් කරගන්නවා. ඒගොල්ලන්ගේ ලාභ උවමනාවන් වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා ඒගොල්ලෝ එතකොට ඒගොල්ලන්ට ත්‍රිකුණාමල වරාය ඕනේ, කොළඹ වරාය ඕනේ, තෙල් ටැංකි ටික ඕනේ, විදුලි බල පද්ධති සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් එතකොට එතනදී ආපහු මේ අපේ ජනතාවගේ ස්වෛරීත්වය රටේ සම්පත්වල අනාගතේ මේ සියල්ල අර්බුදයට යවනවා. දැන් ගිවිසුමක් අස්සම් කරලා තිනවා, මේ ගිවිසුම් ගණනාවක් අස්සම් කරලා තිනවා. මේක ආරක්ෂක ගිවිසුමක් ගැන කියනවා. මේ විශේෂයෙන්ම ඉන්දියාවේ පත්‍රවලත් මේක පළ වුණා. 87න් පස්සේ ඉන්දියාවට වඩාත්ම හිතවාදී ගිවිසුම මේ අස්සම් කරන්න කියලා. නමුත් අද වෙනකන් අපේ රටේ ජනතාවට මේක ගැන තොරතුරු මොකුත් නැහැ. ඔව්. ඒ ගැන වචනයක් කියන්නේ නැහැ. ආණ්ඩුවේ විවිධ ප්‍රකාශක විවිධ මත පළ කරමින් ඉන්නවා. ඉතින් මේ ජාතික දේශපාලනේ මේ විදිහට හැසිරෙන තත්ත්වය ඇතුලේ මේ පළාත් පාලන මැතිවරණයේදී විශේෂයෙන්ම මේ පළාත් පාලන මැතිවරණය කියන එකේදී මම හිතන්නේ ජනතාව මේ පළාත් පාලන ආයතන වලට ඇවිල්ලා මේ කුණු ටික අදින එකයි, ලයිට් ටික හරියට දාන එකයි,
මේ වරිපණන් ටික එකතු කරගෙන එකයි මත නෙමෙයි ඡන්ද දෙන්නේ. ඒකත් කෙරෙන්න ඕනේ. ඒක විධිමත් වෙන්න ඕනේ. ඒ වගේම එතනින් එහා ගිහලා මේ ජාතික දේශපාලනයේ සංඥාවන් ලබා දෙන්න මේ මැතිවරණය කියන එක පාවිච්චි කරනවා. ඒ නිසා මේ මැතිවරණයේදී අපි විශේෂයෙන්ම ජනතාවට කියනවා මේ ආණ්ඩුව යන ගමන් මග පිළිබඳව සංඥාවක් ලබා දිය යුතුයි ජනතාව විදියට. ඒක ජනතාව විසින් කළ යුතුයි. ඒක ජනතා යහපතට හේතු වෙනවා මේ සංඥාව ලබා දීම. එහෙම නැත්නම් අධික බලය කියන එක කොහොමද දූෂිතයි කියලා ලෝකේ කවදත් පිළිගැනීම තියෙන්නේ. අධික බලය දූෂිතයි විතරක් නෙමෙයි අධික බලය මේ දැන් වෙලා තියෙන්නේ මේක සමහර අයගේ ඇස් නිලංකාර කරගන්න ඇස් උදුම්ම ඔළුව උදුම්ම ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක එතකොට විකාරයක් වෙනවා ඊට පස්සේ. ඒ නිසා අපි කියන්නේ විශේෂයෙන්ම මේ තත්ත්වය ඇතුලේ ජනතා අභිලාෂයන් මතු කරන්න ඕනේ. ඒ වෙනුවෙන් යන වෙච්ච ගමනක් නෙමෙයි මේ යන්නේ කියන සංඥාව ලබා දෙන්න ඕනේ. ඒ සඳහා මේ මැතිවරණේ ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා ඒ ජනතා අභිලාෂයන් දිගටම නියෝජනය කරන ව්‍යාපාරයක් විදිහට අපි ඒක විශේෂයෙන් මේ වෙලාවේ මතු කරනවා. හොඳයි. මට පොඩ්ඩක් ප්‍රශ්න ගන්න. ඔව් පුළුවන්. සුජිත් මේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන අපිත් ඔය මේ පන්තිපා කරන්න උත්සාහ ගත්ත කාලවල එහෙම කරලා තියෙනවා. ඒතර ඔබතුමන්ලත් ඒ කාලේ ඒකට හිටියා නේද ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධව? ඔව් මෙහෙමයි. ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා ජනතා විමුක්ති පෙරමුණ අපි කාලයක් කටයුතු කරා. අපේ දේශපාලන ජීවිතේ අපි සැලකියුතු කාලයක් කටයුතු කරලා තියෙනවා. එතකොට දැන් ඉන්දියානු ව්‍යාප්තවාදය කියන නමින් දේශපාලන පන්ති සාකච්ඡා පහක් තිබුණා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ පන්ති පහක්. ඒ පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පන්තිය පක්ෂ ඉතිහාසය අපි හදාarලා තියෙන ඉතිහාසය ඇතුලේ අපි දන්න ඉතිහාසය ඇතුලේ 1978ට කලින් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදයේ නමින් පන්තියක් පැවැත්වුනේ. ඊට පස්සේ ඒකේ කතා කරපු අන්තර්ගතයේ සමහර කාරණාත් ඇතුළත් කරලා තමයි ඔය ලංකාවේ ජාතික ගැටලුව කියලා පන්ති සාකච්ඡාවක් තමයි 80 ගණන් වල 90 ගණන් වල තිබුණේ. එතකොට අපි විශේෂයෙන්ම අපි මේ දේශපාලන සම්බන්ධ වෙනකොටත් 2000 දශකයේ මුලත් ලංකාවේ ජාතික ගැටලුව නමින් තමයි දේශපාලන පන්තියක් රජීව් ගාන්ධිට ගහන එක එහෙම ඉන්දියන් ව්‍යාප්තවාදීට විරුද්ධව නේද ඒ කාලේ ගියේ අපි පොඩි. ඒක විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඒක ඒ වෙලාවේ තිබ්බ තත්ත්වයේ සුවිශේෂ තත්ත්වයක්. මේ බලහත්කාරයෙන් JR-ගේ අත අඹරලා ගිවිසුමක් අස්සම් කරා කියලා නේ කියන්නේ නේද? ඒතකොට ඒ ගිවිසුම තාමත් අපේ රටේ නීතියට අතුලත් වෙලා තියෙනවා. ඒ වෙලාවේ කිච්ච බලපෑමක් තුනේ. ඒ වෙලාවේ රටේ ජනතාවගෙන් ආපු විශාල විරෝධයක් තිබ්බා. ආණ්ඩුව ඇතුළෙන්මත් ආපු විරෝධයක් තිබ්බා. ආර් ප්‍රේමදාස පවා ඒ විරෝධයේ නියෝජනය කරන ස්වභාවයක හිටියා. ඉතින් ඒ තත්ත්වය ඇතුලේ තමයි මේ එහෙම තත්ත්වයක් මතුවෙන්නේ මම හිතන්නේ. හොඳයි. බෙහෙන්ම ස්තුතියි. අපි එමු ජනසිත පෙරමුණේ නගරාධිපති අපේක්ෂක සෙල සම්පත් මහතා දිහාවට. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් ඔබතුමා ලංකාවේ විවිධ පක්ෂත් එක්ක සම්බන්ධකම් පවත්වලා තියෙනවා. එතකොට ඔබතුමා විපක්ෂීය නියෝජනය කරන බොහෝ පක්ෂත් එක්ක සම්බන්ධතා පැවැත්තුවා. සහ මෑත කාලීනව අපි දැක්කා සමගි ජන බලවේගයේ සම්බන්ධයෙන් ප්‍රබල විරෝධයක් ඔබතුමා එළියේ නිර්මාණය කරනවා. සහ සමගි ජන බලවේගයේ සැකැස්ම සම්බන්ධෙනුත් ඔබතුමාට ඒ සම්බන්ධකම් තියෙනවා කියලා ඔබතුමා මීට කල්ලුත් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච වෙලාවකදී ඔබතුමා සඳහන් කරලා තියෙනවා. මම මේ තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාගෙන් අහන්නේ ජනසිත පෙරමුණ ඇයි ඔබතුමා තෝරාගන්නේ නගරාධිපති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න සහ අපේ කින්ස්ලි පෙරේරා මහත්මයා සඳහන් කරා මේ කොළඹ කුණු සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒකට ඔබතුමාගේ ප්‍රතිපත්තිය තියෙනවා ලංකාවේ මේ කොළඹ කුණු විධිපත් කිරීම සම්බන්ධයෙන් මම ප්‍රශ්න දෙකකට මේක අහන්නේ. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද සහ ඇයි ජනසිත පෙරමුණ තෝරාගන්නේ ඔබතුමාගේ නගරාධිපති අපේක්ෂකත්වයේ සඳහා? එක තමයි ප්‍රධාන පක්ෂ අපිට අපේක්ෂකත්වයේ තියා අපිට යම් ආකාරයක සහකච්ඡාවකටවත් අදහස්වත් දක්වන්න අපි අදහස්වත් ගන්න අපිට ආරාධනා කරන්නේ නැහැ. අපිට එක්ක ඒඩ්ස් එහෙමත් අපිට බෝන මොක වෛරසයක් තියෙනවා. එහෙමත් අපේ ලේවල ඝනත්වය අඩුවක් තියෙනවා. හරිනේ? හේතුව තමයි මම කතා කරන්නේ මෙලේ පාරිභෝගිකයන්. ඔව්. පාරිභෝගිකයන් කතා කරනවා පාරිභෝගිකය ආරක්ෂා කරගන්න ඕන කළුවටකාරයෝ. සහ මාපියාකාරයෝ සහ සුදු කරපටිකාරයෝ. ඔය තුන්ගොල්ලොම ඉන්නේ පක්ෂවල පිටිපස්සේ. ඒ හින්දා තමයි මට තනක් දෙන්නේ නැත්තේ. ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. නැත්තම් මගේ හැමේ වර්ණය වෙනස් වෙලා තියෙනවද? මට මොකෝ කතා කරන බැරිකමක් තියෙනවද? මම මේ රටේ මිනිස්සුන්ට වැඩක් කරලා නැද්ද? මගේ මේ වීදි මේ සටන් මේ සමාජයේ ගිහලා මම අවුරුදු 12. හරි? අවුරුදු 12. මම තමයි මේ පාරිභෝගිකය කියලා ඉන්නවා කියලා නැත්තම් හිතුවා සිංහලේ අරලේ මේලේ කුණුලේ අම සංඝ වේද ගුරු ගොවි කම්කරු එහෙමනේ හිටිය කට්ටිය. මේ රටේ පාරිභෝගිකය කියලා හිටියද? නෑනේ.
අද දේශපාලනඥයෝ කතා කරන්නේ හාල් මිල කතා කරනවා බඩු මිල කතා කරනවා මේ ඊට කලින් කතා කරේ විවත්ත ආර්බුදයයි උතුණගෙන පන්නේයි ආගම්වාදයයි ජාතිවාදයයි ඒ පහන්න එක එක කතා කරන්නේ මේ බඩු මිල සම්බන්ධව කතා කරන උනා අපි මේ ගෞරවනීය මාධ්‍යත් එක්ක මේ මතවාද මේ ගෙන අපි ඉන්න. හරි ඒ නිසා තමයි මේ පක්ෂවල අපිට එහෙම තනක් දෙන්නේ නැත්තේ. හරිද මම නම් ඒ තන් ඉල්ලන්න ගිහිල්ලත් නැහැ මම. හරිද මම අපි හන්දාලත් නැහැ ඔය පක්ෂ මට අපේක්ෂා දෙන්න කියලා. එහෙම නැතුව මේ සැරේ මේ අපි මේ මැතිවරණ ඉදිරිපත් වෙන හේතුව එක තමයි ජනසද පිරින තෝරගත්තේ අපේ බත්තමුණි සීලත නායක හඳුරෝ දේශපාලන පක්ෂ 80 ගණක් තියෙනවා එක පක්ෂයක්වත් කතා කරන්නේ නැහැ මේ රටේ පාරිභෝගිකය ගැන. පහුගිය කාලේ උන්වහන්සේ පොල් ගෙඩි අතර ගත්තා. උන්වහන්සේ තමයි ලුණු පැකට් අතර ගත්තේ. උන්වහන්සේ තමයි හාල් පැකට් එකක් කරගෙන බෙදිලි. හරි ශ්‍රී ලංකාවට බිස්කට් එක හදන්න මේ උන්වහන්සේ. එතකොට මේ පාරිභෝගික සම්බන්ධ යම් ආකාරයේ කාර්යභාරයක් උන්වහන්සේ කරා. අනිත් එක ප්‍රධාන වශයෙන්ම ට්‍රැක්ටරේ ලකුණ. ට්‍රැක්ටරේ ලකුණෙන් තමයි කුණු අදින් තියෙන්නේ. හරි සේරම කුණු අදින්නේ ට්‍රැක්ටරේ. හරි. ඒතර මෙන්න මේ සම්බන්ධතාවය නිසා තමයි අපි ජනසේන පිරිමත් එකතු වෙන මට හාමුදුරුවෝ කතා කරලා කිව්වා මොකද කරන්නේ මම කොහොම මගේ පතිනෝ ඉල්ලන්න කියලා හාමුදුරුවෝ ඩිපොසිට් එක මුදල් බඳලා මට කණ්ඩායම බාර දුන්නා. ඔව්. ඒතර හාමුදුරුවෝ කිසි බලපෑමක් කරෙත් නැහැ මොකුත් නැහැ මට කැමති කණ්ඩායම 113පත් කරගෙන ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්න කිව්වා. ඒ නිසා තමයි මම එතනට සම්බන්ධ වීම උනේ. එතකොට සජබේ කතා කරන්නේ පොඩි මීහා ගැන. පොඩි මීහා කතා කරාට පොඩි මීහා තනක් හම්බෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගන්න දැන් අපේ ප්‍රදීප් චාල්ස් සහෝදරයා. ස්වයං රැකියා සංගමේ. ඔය සජබේ හිටපු සංවිධායකවරු මේ කොළඹ. උඩ නොමිනේෂන් හම්බුන්නේ නැහැ. හරිද? එතකොට මේ එක එක්කෙනාගේ ඇජෙන්ඩා වලට මේවා ක්‍රියාත්මක වෙන්නේ. දැන් අද ඇත්තටම සජබේ කුහකත්වයක් නැතුව ඒ වෙලාව රනිල් වික්‍රමසිංහත් එකතු වෙලා පහුවේ ජනාධිපතිවරණය වුණා නම් අද ඔය මේ අනුර කුමාර පම්පෝරි ගහනම් වෙන්නේ නැහැ නේ වේදිකාවට. ඈ? හරියට මේ කරන්නේ. මේ හැමෝම ඉන්නේ බල තණ්හාව මේ තියෙන්නේ. කට්ටිය එකට එකතු වුණා දැන් මේ ඒ නිසා තමයි අපි එතන ගියේ නැත්තේ. හරිද? අනිත් පැත්තේදී මේ කුළු දැන් මෙතුමා කියන කතාව හරි. දැන් කම්පික රණෝග්‍රාමතිවරයා කියන්නේ මගේ දේශපාලන අපි 92 ජනතා මිතුරු තමයි මෙතනට එන්නේ. 92 ඉස්කෝලේ ඉංගල මමත් මේ ඒ කාලේ අපි කම්පික කියලා කියන්නේ. මේ එතකොට කමල් දේශප්‍රියලා රතන හාමුදුරුවෝ අපි කට්ටිය ගිහලා එල්පීටි වාසිපත පත්තරේ විකුණලා අපිත් මේ බස් වල නැගලා අසුවිතක් කරවත්තලා පාර්ශ්ව ගීගෙන ආරච්චිලා අපි මේ මමත් පොඩි එකයි ඉස්කෝලෙන් වෙච්ච ගමන් මාත් රුපියල් 5 පත්තරේ විකුණු පරණ පත්තර අවුරුදු ගණන් පරණ පත්තර අපි විකුණන බස් වල නැගලා මේගොල්ලොත් මේ ජනතාව වෙදුරු. ඉතින් අපි ඒ කරා අපිත් එන්නේ මේ දේශපාලන මේ සමාජයට එන්නේ 93. හරිද? එතකොට මේ තුමා කියන කතාව හරි. හැබැයි දැන් අමු අපාය. මගේ වීඩියෝ වල තියෙන මම ඊයේ පෙරද කියලා පෙන්නුවා අමු අපාය දැන් අපි ඊයේ මේ පෙරේදා හිටියේ මේ සහස් මෙතන මේ මහල් සංකීර්ණේ හරිද සහස්පුර කියන එකේ ඒ සම්පූර්ණ මේ බොබරල්ලේ ඒකේ වනතමල කොටස වෙන්නේ මුළු ප්ලැට් වල තියෙන සම්පූර්ණ කුණු මේ යට තට්ටුවේ කොට ගහලා. ඔව්. හරිද මම කියන්නේ මේකයි මේ කුණු ගොඩ කඳු වල ගහන එක නෙමෙයි කතන්දරේ තියෙන්නේ. කුණු වලට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තියෙනවා. උදාහරණයක් ගන්න අද පාරිභෝගිකයේ කඩෙන් පොල් ගෙඩියක් ගත්තාම පස්සේ පොල් ගෙඩියට වඩා තියෙන්නේ පොල් මුඩ්ඩ. ගෙඩිය මතු කර ගන්න බොහොම අරුත් යන ගෙඩිය අර වටේ ලෙල්ලයින් කරලා. ඔව්. හරි පොල් කොස්ස. ඕක දාන්නේ කුණු බාල්දියට. හරි. පොල් කුඩු ටික මිරිකලා දාන්නේ කුණු බාල්දියට. ගෙදර ගියාම යෝගට් එක දැම්ම කුණු බාල්දියට. යෝගට් එක උඩ අර ලේයර් එකක් දාන්න මේකට. හන්දක් දාන්න මේකට. හරිද? ඊට පස්සේ කඩදාසි කොලෙත් දාන්න ඔකට. එපාර කාලා වේලා ඉතුරු වෙන මේ ඉදුල් තියෙන්නේ ඒකත් දානවා. ඒතර කොහොමත් ඕක දැන් කවලන් වෙලා තියෙන්නේ. දැන් අලුත් ක්‍රමයේ ආව දැන් කුණු බාල්දි පොලිතින් වෙනමයි, ලයින් ෂීට් වෙනමයි, ඉදුල් වෙනමයි මෙහෙමයි කියලා. හරි. එහෙම වෙන් කරපු දැන් තියෙනවා. ටැක්ටරේ ඇවිල්ලා මේ පහම එකනේ දාන්නේ. අපි වෙන් කරාට. හරිද? එතකොට මේකට වැඩ පිළිවෙලක් තියෙනවා. උදාහරණයක් ගන්න ඔය පොල් ගහු ටික කොම්පෝස්ට් වලට දෙන්න පුළුවන්. හරිද? ඔය පොල් කුඩු ටික ආදික ඉස්සර ගම්වල හැම ගමකම තුන සෙක්කුවා. පොල් තෙල් හිඳ ගන්න. ඔය පොල් කුඩු වලින් පොල් කුඩු කිලෝ 5කින් පුළුවන් පොල් තෙල් බෝතලකමාරක් මේ හිඳ ගන්න. හරිද? පොල් ටික වෙරිකල ඉරුණෙන් පස්සේ පොඩක් රත් කරලා ඒ ක්‍රමයේ රත් කරලා තියාගන්න. ඒව දිනපතා හෝ සතිපතා එකතු කරන ක්‍රමයේ හදන්න ඕනේ. ඒව හදලා ඒවට පොල් කුඩු වලින් පොල් තෙල් ගන්න දේශීය පොල් තෙල් නිෂ්පාදකයෝ තියෙන අවශ්‍ය සම්පත් අපේ බුද්ධික සිල්ලගාව. හරිද? ඒගොල්ලෝ සූදානම් මේ වැඩේ කරන්න. ඒතර පොල් කුඩු ටික එකතු කිරීම ක්‍රමයේද හැදුවා. හරි? පොල් කුඩු ටික ගන්න ක්‍රමයේද හැදුවා. හරිද? එතකොට දාන ඉඳුල් ටික දෛනිකව එකතු කරන ක්‍රමය දාලා ඒ ඉඳුල් ටික අද වැඩිපුර යන්නේ අද ඉඳුල් මාපියාවක් තියෙන්නේ. අද ඉඳුල් ටික පොර කනවා ඇවිල්ලා. මොකද මම ආපන ශාලාවේ ඉඳන් හිටපු සභාපති මම දන්නවා ඉඳුල් පොර කනවා ඇවිල්ලා උරු කොට වලට. ඔව්. හරිද? ඉඳුල් මදි. ඔර කැම්ප් වලදී සේරම ජාතික රෝලේ හරි මේ සේරම ඉඳුල් ටික යන්නේ උරන්ට. හරි? ඒතකොට ඒ පැත්තෙන් සත්ත්ව නිෂ්පාදනය අවශ්‍යයි. ඒතකොට මේ අර කුණු බාල්දිය දාන කුණු බාල්දිය සතියේ කිලෝ 10 නම් ඒ කිලෝ 10 කිලෝ 2කට අඩු කරන ක්‍රමයක් අපි ගා තියෙනවා.
හරි දැන් ඊයේ පැත්තේ මම කිව්වා පොල් කට්ටර රුපියල් 5ක් මිලක් අනිවාර්යෙන්ම මම තීරණය කරනවා කියලා. කියන්නේ පොල් කට්ටර 5 කියන්නේ පොල් ගෙඩිය රුපියල් 10ක්. අද පොල් කටු ගන්න අද පොල් කටු වලින් මොකද කරන්නේ? ඒ කාලේ විදුලි ස්ත්‍රීක් මේ අයන් කරන ස්ත්‍රීක් වලට ගත්තා. දැන් ඒක ඕනේ නැහැ. දැන් පොල් කටු වංගුරු තනිකර යන්නේ පිටරටට. එයි වතුර පිරිපාදු කරන්න. අනිත් පැත්තෙන් ඔය බාබු කිව්වලට. හරිද? එහෙම විවසායක ඉන්නවද මේකට? ඒක පොලිතින්. අද පොලිතින් වලින් ටයිල් කැට හදනවා. අර මිදුලේ අල්ලන කැට හදනවා. ප්ලාස්ටික් පුටු හදනවා. පොලිතින් වලින්. අද රීසයිකල් කරන ෆැක්ටරි තියෙනවා. අද ඒ රීසයිකල් කරන ෆැක්ටරි වල පොලිතින් මදි. අපි මොකද්ද කරන්නේ? නෑ කුණු බාල්දිය දාලා ට්‍රැක්ටරෙන් ඇදලා තව කොටකට ගිහින් දාන්න. එහෙම කරන්න ඕනේ නෑනේ මේක වෙන්ගල් ගන්න පුළුවන්. අනිත් එක මේ කොළඹ නගරේ මේ පර්චස් එකේ දෙකේ ගෙවල් තියෙන මේ සයිස්. මේ ගෙදර ආසේ සතියක් දෙකක් අර කුණු බාල්දිය තියෙනවා. ඊට හොඳයි ටොයිලට් වලක් අරන් ඉන්න එක. මොනතරම් විසිපේ තියෙනවද? මොනතරම් දිවිල් තියෙනවද? හරිද? ඒතර ඔය ෆ්ලැට් වල දැන් ඊයේ පෙරේද මම ගියා ඔය සහස්පුර මේ සහස්පුර තමයි. මේ ෆ්ලැට් එක තට්ටු 11යි. විදුලි සෝපාන තුනම කැඩලා. දෙකක් යන මාස ගාණක් වෙනවා. මගේ Facebook සජීවී තියෙන මම දාපු එක. හරි? ඒතර අපි ඊයේ විදින්න යනකොට ඒකත් වැඩ කරපු එකත් කැඩලා සතියක් විතර. මම ගැහුවා 11 නතුරු කියලා ලයිව් එක. පැය බයක් කියන ෂූටින් එක හැදුවා ඒක. මට දැන් මේ මිනිස්සු ස්තුති කරන කතා කරලා. හරිද? එතකොට සමහරව දාලා තියෙන මේ කුඩ්ඩොත් තියා මොකා හැදුවත් ඒවල ක්‍රමයේ තියෙන හදන්න ඕනේ UD එකේ. හරිද? අර තට්ටු 11ක් කර මිනිස්සු හදිසි ව්‍යාසයක් වුණොත් කොහොමද දරුවෙක් අම්මා තාත්තා පල්ලමට අරන් ඉන්නේ? මොකද උඩින් පල්ලමට තාරින්නේද? ඈ? ප්‍රශ්න නේද? ඉතින් මෙන්න අපි මේක අපි හඳුනන් තියෙන්නේ. මම මේ අද ඊගෙන මේ කොළඹ ඉන්නේ. මේ බෝඩ් ප්ලේස් එකේ CCTV කැමරා හැරවුවනම් අවුරුදු ගානක් එහාට බලාගෙන මම මේ මොකද පයින් ගිහලා ඒ කාලේ කැන්ටින් වලට. හරිද? මේ කොළඹ මම අවුරුදු ගානක් මේ කරකැල තියෙන්නේ මේකේ. මගේ මේන් සෙන්ටර් එකේ කොළඹ ජාතික රෝහල. ඔය ජාතික රෝහල මොචේරි ගාතම මම හිටියේ ඒ කාලේ මේ ඔය කම්පේ සිවුරු මේ සංවිධාන හටු කරන්නේ මේක කරා. ඉතින් මේ ප්‍රායෝගික කතන්දර අපි දන්නවා. ඒ නිසා මම ඇත්තටම ඉල්ලීමක් පදිනවා කියන්නේ මෙතනට මේ අපිට මේ පාලුකේ වළම් බින්දිනටත් මේ වෙන්නේ. මෙතන ගේර දුන්න කයිතංග පක්ෂයේ අපේක්ෂිකාව. හරිද? කොළඹ නගර සභාව නෙවෙයි හැම එකම ගන්නවා කියලා කියනවා දැන් මේ ආණ්ඩුව. ඔව්. ට්‍රයිබල්ස් ගෙන්නන්නකො මෙන්න ඒගොල්ලෝ මෙතනට මේ අපි මේ විපක්ෂ කට්ටියනේ අපි මේ කතා කරලා මේක වැඩක් නැහැ. දැන් ඒගොල්ලෝ කියන්නේ දිනුවොත් අපි සල්ලි දෙන්නේ නැහැ. හරි අපි මෙහෙමයි කරන්නේ ගෙන්නන්න මේගොල්ලොන්ග ඇයි මොකෝ ඒක ඉන්නේ මොකෝ ඒගොල්ලොන්ට අපෙන් රෝගයක් බෝ වෙනද ඒගොල්ලන්ට ඕ නෑ මේ වැඩසටහනට අපි එතුමියට ආරාධනා කළා නමුත් එතුමිය ආරාධනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රතික්ෂේප කියන්නේ අපි අහන්නේ උත්තර දෙන්න බෑ දැන් ඒගොල්ලෝ ඇඳුම් මාරු කර අනුන්ගේ ඇඳට වැඩක් කළේ නෑනේ අපි යාළුවන්ගේ ඇඳුම් ඇඳගෙන අපි රට වැඩක් කළා තියෙනවා ඔව් ප්‍රතික්ෂේප කිරීම කියන්නේ එතුමිය වෙනම වැඩසටහනක් අපෙන් ඉල්ලලා එහෙම වෙන්න මට දෙන්න ඕනේ නෑ මල්ලි මේ සංවාදෙට එන්න කියන්නේ ඒගොල්ලෝ මහලු කයිතල්ලා නා ඔව් නෑ මම ඔබතුමාගෙන් අහන්නේ ප්‍රශ්නේ ඇයි ඔබතුමාලා දැන් ඔබතුමා දැන් රටේ විපක්ෂයත් එක්ක විශාල සම්බන්ධයක් තියෙන පක්ෂයක්. ඇයි ඔබතුමාට ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් මාලිමාවෙන් නාම යෝජනා හම්බුන්නේ නැත්තේ? නෑ ඒක වෙලා තියෙන කතන්දර මාලිමාව මම 2018 මට මං න්‍යාය ප්‍රාසභාවට මට හම්බුණා ටිකට් එක. 2018. ඒත් ඔය කොට්ටාස්කමේ ආපු පළවෙනි මැතිවරණනේ. මම ලයිස්ට් ඉන්න දැම්මේ. මම එතකොට කොළඹ මෙහි ඉන්නේ. මම මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකට ගියන් පස්සේ නලින් හේවගේ මට එක්ක හිටියේ මම ඒ ප්‍රෝග්‍රෑම් එකේ. ඒ වෙලාවේ මට කොහොම සහෝදරයා පොඩ්ඩක් ඇවිල්ලා මේ කියන්නේ මගේ නෝනගේ පවුලේ ඉතිහාසය සම්පූර්ණ ජනතා විමුක්ති පෙරමුණ. අපේ මා මණ්ඩිලා ඔය සියලු දෙනා කැපකිරීම කළේ ජයපිට. තාම මට දැන් නෝනගේ ඉදම මට අයිති මටනේ. ඒ ඉදමේ තාම තියෙනවා අපේ මාමට මේ නෝනගේ මාමට වෙඩි තියලා මරපු ඒ පොල් ගස් වල වෙඩි පාරවල්. හරි? මගේ ඉදමේ. ඒක අපේ ඉදම තමයි තනික ජනතා විමුක්ති පෙරමුණ පුහුණුවීම් කරේ. හරි වැල්පිටිය පොරෝගම මින්රන්දොල කියන්නේ ඔබතුමාට සම්බන්ධයක් තියෙනවා පවුලේ පම්බදන් මගේ නෝනගේ පැත්තේ කට්ටිය ජනතා විමුක්තිය ඉහළම තැන්වල ඉන්නේ හරිද එමුණා කියලා අපි ඒක කියලා නෑ මම 2018 ගියා මම ගිහිල්ලා മന്ത്രി ධූරයක් නැති න්‍යාය ප්‍රාස සභාවේ මම മന്ത്രി ධූර කරන් දුන්නා ඡන්ද 21යි ඡන්ද 21 දුන්නා යන්නේ කෙහෙල්ලවරිය මෛත්‍රීවරද මහත්තයා පක්ෂෙට හරිද මම ගිහිල්ලා මගේ ජයපින් මර්ගහ පෝස්ටර් තියෙන ආධාර පත්‍රය මාගා තියෙනවනේ අර රතු පාට ආධාර පත්‍රය දීලා ටිල්ලින් අස්සම් කරපු ආධාර ගන්න කියලා ඒක තියෙනවා පෝස්ටර් එක ගහලා තියෙන්නේ පාරිභෝගික ඒවා මගේ ඉතින් පාරිභෝගික ජාතික ව්‍යාපාරය ආපනශාලාවේ මේ සංගමේ සභාපති පාරිභෝගික ජාතික ව්‍යාපාරය ජාති සංවිධායක ගහ පෝස්ටර් දාම තියෙන ජවි මට දීපෝ ඒක ගහලා තමයි හැන්ඩ්බිල් තමයි මම 222ක් 221ක් තෝද මගේ පොරවම් කොට පන්සලේ කොට්ටාද කරුවත කොට්ටා ඡන්ද 80 ගානයි මේ දෙක එකතු වෙලා තමයි 1200 ගණක් ඇවිල්ලා මන්දි දුරක් ඡන්ද 21ක් තුන යන ගෙහෙල්ල ඇවිල්ට එහෙම කළා මන්දි දුරකට ඡන්ද ගණන් කළා හවස මන්දි දුර ආව දැනගත්තම මම කොළඹ ආවා අඩුම ගානේ මට කතා කරලා ස්තුතියිවත් කිව්වේ නෑ පත් කර පක්ෂයේ එදා ඉඳලා පෝස්ටර් ගහපු කම්මල් හිමියගේ දරුවෙක්ව මට කමන්නේ නැහැ කුල වේද මම කතා කරන්නේ නැහැ හැබැයි අපේ පවුල් වල ඇවිල්ලා මෙහි ඒ ගමේ හිටපු අපේ සීයල ගම්මුලා දැයිලා මට මේ මිනිස්සු කියනවා බලට මම ඡන්ද දුන්නේ කම්මල්කාරේ පුතේපත් කරලා නෙමෙයි කියලා. මට ඒක අදාළ නෑ. හරිද? හැබැයි ගම්වල මදයක් තියෙනවා. මම ගමට යන්නද මට ගමට යන්න මුහුණ දෙන්න බැරුණා මට. මං අවුරුදු ගානේ ගමට ගියේ නෑ මං. මගේ යාළුවෝ මට ඡන්ද දුන්නා. මේ ඡන්ද දුන්නා මෙන්න මේගොල්ලෝ පත් කරලා මේ කොහා හිටියද තන්ත 35ක් ගත්ත කිව්වා. ඉතින් එහෙම කියද මේගොල්ලෝ කරේ මොකද්ද? නංගි පෙන්නලා අක්ක දෙනවා. දැන් මේගොල්ලෝ දෙම අපි සෝවියට් පේපර් කියලා. ඒ වෙලාවේ ගමේ ග්‍රාම සංගම සභාපති විදුහල්පති අරගොල්ලෝ මේගොල්ලෝ දාලා මේගොල්ලෝ පත් කර පක්ෂ කාර්යය කට්ටිය.
හරිද? ඉතින් මේගොල්ලෝ ඒ වැඩේ කරගන්න මං ආයෙ හිතට යන්න. හරි? එහෙම යන්නේ නැහැ. අපි අපේ කොන්දක් කෙලින් තියෙන අනිත් එක අපි කෙලින් කතා කරමු. දැන් උදාහරණයක් ගන්න. දැන් මේ වෙලාවේ මං මේවා අපි දපු ජයග්‍රහණ. දැන් ලයිට් බිල අඩු කරලා ඊපෙරදා 120යි. හරිනේ? ලයිට් බිලේ සහනේ මිනිස්සුන්ට දෙන්න කිසිම දෙයක් කැපුන්නේ නැහැ. මම කරන්නේ මොකද්ද? යෝගට් ටන්ද කේස් එකක් කරගෙන මම කරකවල ගැහුවා හයිලන්ඩ් එකට. ඇයි රජයේ සතු මිල්ක සමාගමෙන් මේ හයිලන්ඩ් එකේ යෝගට් එකේ මිල දුන්න රුපියල් 40 50යි. එක පාටම මේක රුපියල් 80 වුණා. ඇයි මේක රුපියල් අඩු ගන්න බැරි? රජයේ පැත්තෙන් මිල්කෝ එකෙන් මේක අඩු කරා නම් අපි දාන අනිකුත් බහුජාත සමාගම් වල මිල අඩු කරන්න. මොකද්ද මට කරේ? මිල්කෝගේ චෑමන් කියලා තමයි කොළඹ පිටිපස්සේ පැමිණිලා. අගතියපත් කරා කියලා. මං එයාට අගතියපත් කරන්න මම කියා දුන්න කොළඹ පොලිසියම. හරිද? මෙන්න හතියක් කියලා මෙන්න යෝගට් එක මිල අඩු කරා. ඉතින් සෙල්ලම් ජයග්‍රහණද බලන් තියෙන්නේ. ඔව්. මම ඒකත් එක්කම ඔබතුමාගෙන් අහනවා මේ කෙටි පිළිතුරක් මට මේකට අවශ්‍යයි. දැන් ඔබතුමාට කතා කළොත් ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණට එකතු වෙනවද නැත්නම් ප්‍රතික්ෂේප කරනවද? නෑ මෙහෙම යන්නේ නෑ. මම දැන් ඉන්නේ ජනසේන පෙරමුණේ මට පක්ෂේ ප්‍රචාරයංගම දීලා තියෙනවා. හරිද? මට පක්ෂයකට වගකීමක් දුන්නේ මේ අවස්ථාවේ. මම ඒ නිසා මේ පක්ෂය තුළ මම ඉන්නේ. මොකද හාමුදුරුවෝ මාව විශ්වාස කරලා මට ඒක බාර දීලා තින්නේ. ඒක එහෙම නැතුව මේ දැන් ඒගොල්ලොන්ට අවශ්‍ය මොකද ඒගොල්ලන්ට දැන් මේ වගේ සාකච්ඡාවලට එන්නේ නැත්නම් මොකද දැන් තව සාකච්ඡා මේ 28 වෙනිදා තියෙනවා. ඒකටත් එන්න බෑ කියලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා අපිත් එක්කලා කතා කරන්න බෑ කියන එක. රායි බල්සාර මුණේ කරලා තියෙන්නේ. මම අවුරුදු 12 මේ රටේ අජිනමොටෝ රසකාරක වර්ණකාරක කෙමිකල් පාසල් තුන මත්ද්‍රව්‍ය සරසදව්‍ය කෑම එක. හරිද? මේ රටේ පාරිභෝගිකවාසිකා මේ රටේ බිස්කට් එකේ වැඩි නෝට කෑ ගැහුවම ඔය සීනි බතු වංචාව කවුද මුලින් කතා කරේ? මම සහ මේ සිරසනාලිකාව. දවස් දෙකක් යමු නිවුස් එකේ මගේ. ඊට පස්සේ තමයි අනුර කුමාර හෝ කියලා සාකුවක් දාගෙන පාර්ලිමේන්තු කතා කරේ. නඩු දාන්න ගියේ. මම තමයි කෝටි 1500 ආලාපේ ගැන සීනි වංචාව මුලින්ම කතා කරන්නේ මිනිහා. හරිද? ඒ නිසා මේගොල්ලෝ අනුන්ගේ අඳුන් අදින්න හරි දක්ෂ මිනිස්සු. අපි මොනේ කතා කරේ අරන් පැන්න දැන්. රුපියල් 200 කෑමක් කතාරේ මම ලාකාන දානවා අතන ගිහිල්ලා පොල් කුඩි බණ්ඩක්කයි පරිප්පුයි මේක කෑම එකක් දෙනවා මේ මෙතන නාරෙන් පිට. ඔව් හොඳයි. හරි. අපි කිව්වේ ඒක නෙමෙයිනේ. අපි කිව්වේ පෝෂපත අනුන් හරියට කැමති නේ කියලා. ඒ නිසා මේගොල්ලෝ ඇවිල්ලා අනුන්ගේ concept උස්සන් පයින්න හරිම දක්ෂ කට්ටිය. හරි. දැන් ඒකත් එක්ක මං හැරෙන්නේ සුජිත් කුරුවිට මහත්මයා දිහාවට. දැන් මෙතුමා සඳහන් කරා මේ එතුමා ජනතා විමුක්ති පෙරමුණේ සැකස්මට ඒ කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් එතුමා විශාල කාර්යයක් කරනවා. නමුත් එතුමාට අවශ්‍ය තනතුරු ඒවා ලැබුණේ නැහැ කියලා. ඉතින් ඒවත් එක්ක දැන් ඔබතුමා මොකද දැන් තවත් අයට මේ වගේ සිදුවීම් වෙලා ඇති. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක වගේම මාලිමාවත් එක්ක ලගින් කටයුතු කරපු පක්ෂයක් තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය. එතකොට දෙගොල්ලොන්ටම තිබ්බ එක මතයක්. ඒ මතයත් එක්ක මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ මතය කොතනද කැඩෙන්නේ? මොකද්ද මේකට හේතුව? දෙක වෙන වෙන්න හේතුව මොකද්ද? ඔව් ඒක ටිකක් වෙලා වරන් කතා කරන්න ඕනේ. නමුත් මම කෙටියෙන් කියන්න උත්සාහ කරන්න. ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් මත තමයි අපි ජනතා විමුක්ති පෙරමුණ තුල ඛණ්ඩනයක් සිද්ධ වෙලා පසුව අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනගන්නේ. එතකොට විශේෂයෙන්ම දැන් අපිට බලපෑවා සන්දාන සභාග ක්‍රියාවලියට ජනතා විමුක්ති පෙරමුණ යොමු වෙච්ච ඒ දේශපාලනයත් එක්කම ජනතා විමුක්ති පෙරමුණේ මුල් අරමුණු වලින් වියුක්තව ක්‍රමානුකූලව වෙනස් වෙමින් යන ස්වභාවයක් ආවා. ඒකට පක්ෂය ඇතුලේ විවිධ සංවාද වාද විවාද මතු වුණා. ඒවා අවසානයේදී විශේෂයෙන්ම පක්ෂයේ නිල තනතුරු ඔබවපු කීප දෙනෙක් විසින් පක්ෂයේ අයිතිය යම් කුමන්ත්‍රණකාරී විදියට සාහවුරු කරගන්න උත්සාහ කරමින් කටයුතු කරන එකත් එක්ක තමයි පක්ෂය ඇතුලේ මෙහෙම මේ යම් පිපිරීමක් මතු වුණේ. ඒ පිපිරීම තුල එතකොට පක්ෂයේ නම, පක්ෂයේ බෝඩ් එක, ලාංඡනය, ඒවාර නිල නායකයන් ලෙස මැතිවරණ කොමිසමට නම් දීලා තිබ්බ අය විසින් ඒක අයිති කර ගැනීමත් එක්ක තමයි ඒ පක්ෂය ආරම්භ කරපු මුල් ප්‍රතිපත්ති විශේෂයෙන්ම සමාජ ක්‍රම වෙනසක් අපේක්ෂා කරන දේශපාලනය, සමාජවාදයේ පදනම් කරගත සමාජ ක්‍රමයක් වෙනුවෙන් කරන දේශපාලනය, ඒ දේශපාලන අරමුණු ඉස්සරහට අරගෙන යන්න. ඒක නොකඩවා ඉස්සරහට අරගෙන යෑමේ වගකීම පවරගෙන ගනිමින් තමයි අපි දේශපාලනයේ අඛණ්ඩව නියැලෙමින් ඉන්නේ. ඉතින් ඒ නිසා එතකොට අපිට වෙන නමක් ගන්න වුණා. ඒ අනුව තමයි අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන නම අරගෙන ඒ දේශපාලනය අඛණ්ඩව ඉස්සරහට අරගෙන යන්නේ. ඇත්තටම ගත්තොත් අපේ ප්‍රතිපත්තිමය දේශපාලනය අපි ඛණ්ඩනයක් වෙලා නැහැ. දේශපාලන ව්‍යාපාරයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ කියන නාමය ඒගොල්ලෝ අත්පත් කර ගැනීමත් නිසා අපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට කටයුතු කරන්න සිද්ධ වුණා. ඉතින් විශේෂයෙන් මේ වෙලාවේ අපිට
ඒ අපි ගත්ත දේශපාලන ඒ ඛණ්ඩනයේදී අපි ගත්ත දේශපාලන හැරවුම දේශපාලන වෙනස දැන් සමහරුන්ට මේක වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඔයගොල්ලෝ දෙගොල්ලෝම එකක් වගේ නේද කියලා. මොකද ඒ අර ඉතිහාස පරම්පරාව තවදුරටත් පවත්වාගෙන යන්න ඕන නිසා සමහර දේවල් සමහර සැමරුම් ওই වගේ දේවල් ඒකත් මේ යන්තම් උඩින් තවරගෙන කරගෙන යනවා ජනතා විමුක්ති පෙරමුණ. නමුත් මෙතන තියෙන මේ පැහැදිලි ප්‍රතිපත්ති මේ වෙනස අපි මතු කරපු මේ දේශපාලන විවේචනය අද සාක්ෂාත් වෙලා තියෙනවා. අද ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ඇතුළෙම අද පේන්න තියෙනවා හොඳටම කොහෙද ජනතාවාදී ප්‍රතිපත්ති මෙතන නැහැ කියලා. මෙතන ඇත්තටම මේක මේ තීරණය කරන්න තියෙන්නේ තමන්ගේ පාලනය හිටගන්නේ කොයි පැත්තේද? සමාජයේ පැහැදිලිවම පන්ති බෙදීමක් තියෙනවා. ඒ නිසා ධනපති පන්තිය පැත්තේද හිටගන්නේ නිර්ධන පන්තිය පැත්තේද? එතකොට ඒක අද පැහැදිලිවම පෙන්නමින් තියෙනවා ධනපති පන්තිය කියලා කියන්නේ මේ කඩසාප්පු හිමියෝ කීප දෙනෙක් නෙමෙයි අපි කියන්නේ මේ ලෝකේ ඉහළම ප්‍රාග්ධනය සහ රට ඇතුළේ ඉහළම ප්‍රාග්ධනය හොබවන කීප දෙනෙක්ගේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒක අද මේ අයවැය ඇතුළෙත් පේන්න තියෙනවා. අයවැය බදු සහන දෙනවා ඉහළම ධනපතියන්ට බදු පැහැර හැරපු අයට පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ බදු ගහලා 118ට වැට්බද්දට මේ ගහලා හිර කරලා තියෙන ජනතාවට ඒගොල්ලොම කියපු පළවෙනි අයවැයෙන් අනුර දිසානායක කිව්වා මේ මොනවාද පාසල් ළමයින්ගේ පොත්පත් ටික පෑන් පැන්සල් වල මිල අඩු කරනවා ඉස්සෙල්ලාම කියලා. වැට් එක බදු අයින් කරනවා කියලා. අද ඒව කරන්නේ නැහැ. අද පෙන්නමින් තියෙනවා තමන් හිටගන්නේ කොයි පැත්තද කියලා. ගියාණ්ඩු හිටපු ආර්ථික උපදේශකව අද හුලංගමුල වගේ අය අනුසනායකට ආර්ථික උපදේශකම් සපයමින් ඉන්නවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට ස්තුති කරනවා. එයාම පවත්වාගෙන යමින් අනුසනායක ස්තුති කරනවා මේ අයවැය හදලා දුන්නේ එයා කියලා. එතකොට ඒ නිසා දැන් අද පැහැදිලිවම පෙන්නමින් ඉන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ මේක තවත් ධනපති පක්ෂයක්. ඒක ඇතුලේ සංයුතිය වෙනස්කම් තියෙනවා පුද්ගලයෝ විදියට ඉන්න අයගේ එතකොට ඒගොල්ලෝ මේ සමාජ සාමාන්‍ය පැලැන්තියෙන් ආපු අය ඒකේ අපි දකින වෙනසක් තියෙනවා. ඒ වෙනස තිබෙද්දි දේශපාලන උවමනාව පැහැදිලිවම පන්ති උවමනාව ඉහළ පන්ති උවමනාව මත කටයුතු කරන ස්වභාවය පේන්න තියෙනවා. හොඳයි. දැන් ওই කාරණාවත් එක්ක මම තවත් කාරණයක් අනාවරණය කරගන්නවා මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පහුගිය කාලේ ක්‍රියාත්මක වීම දිහා බැලුවහම ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ ක්‍රියාකලාපය තුළ එක් පුද්ගලයෙක් වටා ගෙතුරු චෝදනාවක් ජනතා විමුක්ති පෙරමුණට එල්ල කරනවා. ඒ පුද්ගලයා තමයි ටිරාන් නලස්. එතකොට මම අපි සමාජ මාධ්‍ය තුල වගේම මාධ්‍ය තුල දැක්කා මේ ටිරාන් නලස්ව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් සහ අපි දන්නවා දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පහුගිය කාලවකවානුව තුල ගැටලුවක් තිබ්බා. මේ සම්බන්ධව ගත්තාම ඔබතුමාලා විශාල හඬක් නගනවා මේ බොහෝ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම ඇයි ජාතික ජනබලවේගයේ ටිරාන් නලස්ව අත්අඩංගුවට ගන්න නැත්තේ? ඔබතුමාලා මොකද්ද මේ සම්බන්ධයෙන් දරන මතය? මේක තමයි අපි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ ටිරාන් නලස් මහත්තයා මේ පොලිසිය භාර ඇමතිවරයා විදිහට කටයුතු කරමින් හිටියා. ඒ වෙලාවෙත් අපි චෝදනා කරා ජනතා විමුක්ති පෙරමුණ එක මෙයාගේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා කියලා. අපි ඒක මේ වගකීමෙන් අපි කියන්නේ. අපිත් හිටපු දේශපාලන ව්‍යාපාරයේ ඒවකට 2005 ඉඳන්ම ඔය ජනතා විමුක්ති පෙරමුණ අද නායකයන් ලෙස කටයුතු කරන සමහර අයගේ දේශපාලන සමානතාවයන් ගැන අපිට පැහැදිලි අවබෝධයක් තිබුණා. ඒ නිසා අපි දෙයක් කියන්නේ පැහැදිලි වගකීමක් සහිතව. ඒ කාරණා ගිය ආණ්ඩු කාලෙත් පේන්න තිබුණා. මේ දැන් හෙට අනිද්දා කම්කරු දිනේ එනවා. ජාත්‍යන්තර කම්කරු දිනේ. ජාත්‍යන්තර කම්කරු දිනේට පිට්ටනි වෙන් කරද්දී අපිට ඉල්ලපු පිට්ටනිය පවා දෙන එක වෙනස් කරද්දී ටිරාන් නලස් මහත්තයා මේ විහාරමහාදේවි පාක් එක ඉස්සරහා අර නගර සභාව අතර තියෙන ප්‍රධාන මන්තිරු 4ක පාර වහලා ජනතා විමුක්ති පෙරමුණට රැස්වීම කරන්න දෙනවා. මාර්ග වහලා එහෙම රැස්වීම කරන්න මේ කාටවත් අවසර දුන්නේ නැහැ. ඉතින් ඒවා පැහැදිලිවම මේ දේශපාලන සමන්තාවයේ මත තමයි පහුගිය ආණ්ඩු කාලෙත් ඒ සමන්තාවයේ පවත්වාගෙන ගියේ. ඉතින් පැහැදිලිව දැන් මෙතනදී අපි කියන්නේ දැන් මේ හොරු අල්ලනවා, වැරදි කරපු අයට දඬුවම් කරනවා, නීතිය පිහිටවනවා කියලා ආවනේ. දැන් මෙයාව අත්අඩංගුවට ගත්තා මේ හිටපු මේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගන්න හේතු උනේ වැලිගම පිටිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්. එතකොට ඒ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ මාධ්‍ය අනාවරණය කරා ඒ සිද්ධියට හේතු වෙච්ච ඒ හෝටලේ සම්බන්ධ ව්‍යාපාරිකයත් එක්ක ටිරාන් නලස්ගේ තියෙන දේපල ආරවුලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන්
අධිකරණ කටයුතු බව සිද්ධ වෙලා තියෙනවා කියන්නේ කොළඹ මල් පාරේ තියෙන නිවසක් මේ ඉඩමක් සම්බන්ධයෙන්. එතකොට මේ කොළඹ නගරයේ තියෙන ඉඩම් කියන ඒවත් මේ ලංකාවේ ප්‍රධාන දේශපාලඥයන්ගේ කෙලිබඩු බවට පත් කරගෙන තමයි තිබ්බේ. එතකොට දැන් තිරාන්නලස් අත්තරංගුඩ ගත්තා නම් මේ කවුද දේශබන්දු අත්තරංගුඩ ගත්තා නම් ඊට වඩා එතකොට එයාට උපදෙස් දීපු ඇමතිවරයා අත්තරංගුඩ ගන්න නැහැ චෝදනාවක්වත් ගොනු කරන්නේ නැහැ. එතකොට අපි අහන්නේ මොකද්ද මෙතන තියෙන මේ විනිවිද පෙරණ භාවය මොකද්ද? පාරදෘශ්‍ය භාවය මොකක්ද? නීතිය ක්‍රියාත්මක කරන්නේ එහෙමද කියලා. ඒ විතරක් නෙමෙයි අද දැන් තාම මාධ්‍යවලිනුත් කියලා තියෙනවා. තිරන්නලස්ට STF ආරක්ෂාව ලබා දෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි ඔහු ලංකාවේ පොලිසිය පාලනය කිරීමේ කටයුතු වලටත් දැනටත් සම්බන්ධ වෙමින් ඉන්නවා කියන. එතකොට මේවා පැහැදිලි චෝදනා මේවට ආණ්ඩු උත්තර දෙන්න ඕනේ. එතකොට ඒ නිසා මේ දේශබන්දු අල්ලලා ඉවරලා අවුරුද්දට ආපහු ගෙදර යවලා මේ එහෙම නිකන් මේ දාන බොරු සෙල්ලම් වලින් මේකේ ඇත්ත නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියන එක චෝදනාවට ලක් වෙච්ච අයට දඬුවම් කරනවා කියන එකට ඇත්ත උත්තර දෙන්න බෑ කියන එක තමයි අපි කියන්නේ. හොඳයි මෙහෙම ස්තුතියි අපි ඉන්නේ එක්සත් ජනරජ පෙරමුණේ නගරාධිපති අපේක්ෂක කින්ස්ලි පෙරේරා මහත්මයා දිහාවට දැන් ඔබතුමා සඳහන් කරනවා අධ්‍යාපනය ගොඩනැගීම සම්බන්ධයෙන් කොළඹ කලාපය තුල ඔබතුමාගේ නගර සභා බල ප්‍රදේශය තුල දැන් මෙතනදී මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා කොළඹ නගරයේ ඇතුලේ මේ වෙනකොට අධ්‍යාපනය කියන කාරණාවට වඩා අපි එතනින් පොඩ්ඩක් එහාට කල්පනා කරොත් මේ පහුගිය කාලේ අපි දැක්ක මේ කොළඹ ප්‍රදේශය තුල පාකින් එහෙම නැත්නම් රථවාහන ගාල්වල විවිධ ආයතන වලින් මේ මුදල් සම්බන්ධ මුදල් ලබා ගැනීම සම්බන්ධ කියන්නේ මේ ටිකට් පතක් ලබා දෙනවනේ ඒ ටිකට් පත සම්බන්ධයෙන් මේ මුදල් අය කර ගන්නා ක්‍රමවේදය සහ ඒක කොළඹ මහනගර සභාවේ ලැබෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නිර්මාණය වෙමින් තිබුණා. ඉතින් කොළඹ නගරය කියන්නේ සාමාන්‍යයෙන් දවසකට රථවාහන ගාල් කිරීම හා විශාල මුදලක් කොළඹ මහනගර සභාවට ලැබෙනවා. එතකොට මේකේ විශාල නොවිධිමත් භාවයක් තියෙනවා. අපිට එතනදී සැකයක් මතුවෙනවා. මේ ජනතාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මේ ඇත්තටම පෞද්ගලික ආයතනද මේ ටිකට් එක එහෙම නැත්නම් මේ අය කිරීම සිදු කරන්නේ. එතකොට මේක ඇත්තටම කොළඹ මහනගර සභාවට ලැබෙනවාද? මේක නොවිධිමත් නේද? සහ මෙතන මූල්‍යමය වංචාවක් සිදු වෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් ජනතාවට ලොකු සැකයක් තියෙනවා. මේ ගැන ඔබතුමා මොකද හිතන්නේ? ඔව් දැන් මේ ප්‍රශ්න හරියටම අපි ලියා ගන්න ඕන එකක් තමයි දැන් මේ වෙනකොට තියෙන්නේ නාගරික කොමසාරිස් පාලනය කරන නගර සභාවක්. ඒ කියන්නේ മന്ത്രിවරු නෑ. එකෙන් කියවෙන්නේ මොකද්ද මේ රජයේ විසින් පත් කරන ලද නාගරික කොමසාරිස්වරයා තමයි මේ පාලනය කරන්නේ. ඒ කියන්නේ ටිකට් එක දෙන්න බැරි රජයක් නෙමෙයි පත් කරලා තියෙන්නේ. මේ අපි අනිත් පැත්තට අපි බලය දැන් දෙන්න කියන්නේ ඒ අයටද? පාකින් ටිකට් එකේ කීයාරි රජයට නැත්නම් මේ නගර සභාවේ භාණ්ඩාගාරයකට එන්න තියෙන එක දී ගන්න බැරි රජයක් ගැන කියන්නේ. මට ඔය සරලව කියවුවොත් පරණ සින්දුවක් තියෙනවා. ඔබ කියනව නම් අසා සිටින්නම් ඔබේ දෙපා ළඟ නැවතීලා වගේ සින්දුව මට මේ මතකේ තියෙන විදිහට. මේ ජනාධිපතිතුමා හිතනවා එයා කියන ඒවා එයාගේ අනුගාමිකයන් කකුල් දෙක ලේව කාගෙන අහන් ඉන්නවා කියලා. හැබැයි ජනාධිපතිතුමාට වැරදෙනවා. ඒ තමයි 103ක පිරිසක් නම් ඉඳීවි. හැබැයි එතනින් එහාට ගිය ඔය මාලිමාවට ආපු අය ඔය ඔබේ ගීතය අහගෙන ඔබ කියන විදියටම පැය දෙක තුනක් අයියාගෙන රටේ 7-5ක වැඩක් නොකර ඔය බොරු බේගල් කීකේ ඉන්න එක නම් පැඩිකල් අහන එකක් නෑ මේ මැතිවරණයේදී. අපි ඉල්ලන්නේ ප්‍රතිඵලෙත් ඒකයි. මේ ජනාධිපති පැය දෙකක් උගුර කඩාගෙන කෑ ගහලා කියන කතාවලට අහගෙන ඉන්න මෝඩ ජනතාවක් තව ඉදිරියේ නම් පත් වෙන එකක් නැහැ කියලා. වෙන කිසිම රජයකට වඩා මහා අති වේගයෙන් කඩාවැටෙන රජයක් ඇරෙන්න තමයි මම මේක දකින්නේ. අපි මේ වගේ දේශපාලන සංවාද තුලත් මේ ඉන්නේ නැත්තේ ඒකයි මේ නගරාධිපති අපේක්ෂකාව මේ මාලිමාවේ මේ වගේ සංවාද තුලත් මාධ්‍ය තුලත් මතවාදී හැටියට මේ ආණ්ඩුව පරාද කරලා ඉවරයි. මතවාදී හැටියට ඒගොල්ලන්ගේ බයිලා විතරයි තියෙන්නේ කියලා පරාද කරලා ඉවරයි. හැබැයි ජනතාව අතරේ තව කොකුසක් තියෙනවා අනේ අපි පත් කරපු අයනේ කියලා. දැන් අපි අසේල දන්නවා මේ අවුරුදු සැමරීමේදී අවුරුදු සමරන්න මිනිස්සු කිරිබත්තු වෙලා මෙම ගත්තේ ගැම්ම ගත්තේ වෙන මොකුත් ඉන්න නෙමෙයි. අපි පත් කරපු රජයක් තියෙන කියලා තාමර පපුවේ කෑල්ලක් තියෙන නිසා. නැත්තම් 7-5 නැතුව රැඳුම රෙද්ද ගන්න විදියක් නැතුව ඇම්බර් වෙනවා. මේ පාරිභෝගික අධිකාරිය මෙතුමා හිටියා. මෙතුමා දන්නවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. අර ඒ මිනිස්සු හදවතින් තාම පොඩි ගැම්මක් තියෙනවා. හැබැයි මේක මතවාදී වශයෙන් මතවාදී තලයේදී අපි කඩලා තියෙන්නේ. දැන් තියෙන ජනතාව අතර වේගයෙන් මේ සිද්ධ වීම පවතිනවා. මේ ඡන්ද ප්‍රතිඵලය බලන්න කණේ පාරක් දෙනවා රජයට.
අපි කියන්නේ මේ රජය බයිලා කියන රජයක්. දැන් අපි ඒක නිකන් කියන්නේ අද දිනේ වෙනකොට පාස්කු පාරේ මහා මොලකරු කණෙන් අල්ලලා ගේනවා කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ එකෙක් ගිහලා ඉන්නවා. මොකක් හරි එකක් තියෙනවද? මට මතකයි ඇමරිකාවේ බුද්ධ්‍යංශයෙන් ඉදිරිපත් කරා වාර්තාවක් මේ වාර්තාව ඉදිරිපත් කරා. ඒක අර ඊබ්‍රයිම්ගේ මේ පුතාලා දෙන්න වැඩිකාරෝ කරලා දෙනවා. මේව සේවාව සපයපු කෙනා ඊබ්‍රයිම් කියලා තියෙනවා. පිටු ඇත්ත දෙකක් තියෙන එකේ. ඉතින් ඊබ්‍රයිම් වල අල්ලන් ඉන්න ඕන තමන්ගේ ජාතික ලයිස්තුවේ ඉන්න මේ අපේක්ෂකයව. නෝ ඔබ තමයි වැඩිකාරයා කියලා. මට පුදුමේ මේ ඉබ්‍රයිම් අල්ලනවා වෙනුවට මොකද මේ කරන්නේ? අර ආපහු ඒක CID එකටම දෙනවා මේ විමර්ශනය කරලා නඩු පොරවන්න කියලා. CID එකෙන්ම තමයි මේ තොරතුරු හොයාගෙන ආවේ. ඒ මිනිසුන්ට ආපහු කියන මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේක නෙමෙයිනේ. පාසුකගේ මන් දන්නේ කතෝලික ප්‍රජාව කතෝලිකද බෞද්ධද දෙමළද කියන එක නෙමෙයි මිනිස් ජීවිත වලින් වන්දි කෙව්වේ. ඒ ජීවිත වලින් වන්දි කෙව්ව මිනිසුන් බලාපොරොත්තු අද වෙනකොට සුන් විසුණු කරලා ඉවරයි. ඉතින් මේ ආණ්ඩුවේ තියෙන එකම ප්‍රශ්නේ මොකක්ද දන්නවද? නොහිකියාව. මේ අය කරේම විපක්ෂයේ ඉඳලා කෑ ගගහ මොරකන් දෙදී අර මේ උගුර ලේරා වෙනවා කෑ ගාලා අරු හොරා මුට වැඩ බෑ කිව්වට මේ අයට වැඩක් බෑ. දැන් බලන්න මේ විදුලිය විසඳුණා මේ මෑතකදී. දුන්නේ උත්තරේ මොකද්ද? අර ඇමති කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ වඳුරෙක් පැන්නා කියලා. පස්සේ ඒක නිවැරදි කාරණේ මේ ඉංජිනේරුවෝ කිව්වා. දැන් මේ විදුලිය අරපු දෙයට උත්තරේ මොකද කිව්වේ? සෝලර් පැනල් ගලවන්න කිව්වා. අර තෙල් වලින් මේ ගල් අඟුරු වලින් වෙන වියදම් අධිකේව ගන්න එපා. මේ රජය කරනෝනේ. දැන් මේ බුද්ධිමත් රජයක්ද මේ එහෙමද ගන්න ඕනේ. ඊළඟට ගත්තම බලන්න මේ ඔය අපිට මතකයි ඔය කන්ටේනර්ස් නිදාස් වුණා. රතු ලේබලේ සහිත ඒවා නිදාස් වුණා. දැන් මේ ජනතාව බලාපොරොත්තු වුණාද මේ වගේ ඒවා වෙයි කියලා. මේක නිකන් අර මේ එතුමාට ගෞරවයක් වෙන්නේ නෙමෙයි මං කියන්නේ අර මර්වින්සුල්ලා රිලීස් කරා වගේ වැඩනේ ඔය වෙන්නේ. දැන් ඒ තරම් පල්ලෙහා ලෙවල් එකට නෙමෙයි වැටලා තියෙන්නේ. ඔන්න දැන් අහල් ටෙන්ඩර් දාගන්න බැරි වුණා. බිත්තරේ මිල තියාගන්න බැරි වුණා මෙතුමා දන්නවා ඒකට. මේ මොකද ඒ කියන්නේ නොහේ කියාව. දැන් ඔබතුමාම කිව්වා අර පාකින් ටිකට් එක තියාගන්න බැරි. දැන් මේවා වැසෙල මෙච්චරලා කිව්වේ කුණු එයා යනකොට සාස්පුර කුණු තියෙනවා. මීදු සැම්පුර කුණු කොට ගහලා තියෙනවා. ඇයි? සිස්ටම් එකක් රටේ තියෙනවා. හදලා තියෙනවා. මේක ක්‍රියාත්මක කරන්න මේ කට්ටියට බෑ. ඒ නිසා බැරි බව මෙතන මේ ස්ථානට ආව නම් අපි ඒක ඔප්පු කරලා පෙන්නනවා යාට. මේ නගරාධිපතිතුමා අපේක්ෂිකාවට. ඒ බැරි බව තව එන එළියට එන නිසා තමයි මේ මග ඇර යන්නේ. මොකද දැන්ට කෙලින් අපිම දන්නවනේ දේශපාලන අධිකාරියෙන් පත් කරනවා මේ නාගරික කොමසාරිස් නැත්නම් නාගරික ලේකම්. එතකොට ඒවා පාලනය වෙන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක් යටතේ. අමාත්‍යාංශිකට අයිති මේ සබ්ජෙක්ට් එකකට ගන්නෙ. එතකොට ඒ කියන්නේ ඇමති ෆේල් කියන එකනේ. ජනාධිපති ෆේල් කියන එකනේ. ජනතාව ෆේල් කරවලා තියෙන කියන එකනේ. දැන් එහෙමනම් මම කියන්නේ ඇත්තටම මේ කඩා වැටෙන මේ රටේ දෙන ප්‍රශ්නේ මෙන්න මෙතනයි තියෙන්නේ. ආණ්ඩුව කඩා වැටෙන එක නම් මේ යන්නේ ඇවිල්ලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද කියන එකක්වත් මේ ඔප්පු වෙන්නේ නැහැ. හැබැයි ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිලා නැහැ. ඒ විපක්ෂයේ තියෙන ආබාධයේ ආරවුල තව තවත් පේනවා. ඒ අය Tamanට ගිහිලා ගොට්ට අල්ලගෙන නැමීගෙන ඉන්න එක. හැබැයි මේ විපක්ෂයේ අපිට අසේලටද ඒ වගේම අපි ගත්තොත් එimhe සුජිත්තටද අපිට එක්කවගල නව අනාගතයක් මේක හදන්න පුළුවන්. අන්නේ ජව සම්පන්න බල සම්පන්න පිරිසක් අපි එක්සත් ජනරජ පෙරමුණ හරහා මේ සැර ඉදිරිපත් කළ තියෙනවා පැන්සල් ලකුණින්. ඒ නිසා මම කියනවා මේ නොහැකියාව තියෙන රජයට අවසාන වශයෙන් ඔබතුමාගේ කියන කියන්නේ ජාතික ජනාධිපතිතුමා කියන සීපද කවි ගී අහන්න පුළුවන් ප්‍රජාව තව ටික කාලයයි. ඒ ටික කාලය තුල ඔබතුමාට වැඩක් කරගන්න බැරි වුණොත් ඊළඟ අරගලේ ගෝල් පේස්ද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඔබතුමායි වලින් වන්දි ගෙවන්න සූදානම් වෙනවා කියන එක නම් පැහැදිලිවම සඳහන් කරන්නට ඕනේ. ඔව්. දැන් ඒකත් එක්ක මේ මං හැරෙන්නේ අසේල සම්පත් මහත්මිය දිහාවට දැන් මේ කියපු කාරණාත් එක්ක වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ගත්තොත් දැන් කොළඹ මහනගර සභාවේ අපි ගත්තොත් කොළඹ නගරයේ මේ වෙනකොට කොළඹ නගරේ ඊටාම පිළිවෙල පිරිසිදු තත්ත්වයට පත්විය යුතුයි. නමුත් ඇත්තට මේ වෙලාවේ කොළඹ නගරේ ගස්වල අතු සම්බන්ධයෙන් අර වර්ෂාව වැටෙන කාලයට මම හිතන්නේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ සුළඟ නිසා මේ ගස්වල අතු කඩා වැටීම, මේ ගස් කඩා වැටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේවා විධිමත්ව හරියට මේන්ටේන් නොකිරීම නිසා අද වෙනකොට විශාල ප්‍රශ්න ගණනාවක් කොළඹ නගරය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒකත් එක්ක මෙතුමා සඳහන් කරපු අදහසත් එක්ක අපි මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් මේ ප්‍රශ්න විසඳන්න ඔබතුමාලගේ යෝජනාව මොකද්ද?
ඒක යෝජනා තියෙනවා මේ ස්ටුඩියෝ මේ අපේ කින්සි සහෝදරයා කිව්වා වගේ එකේදී මේ අද පාස්කු පහරේ මහා මොලකරු අද ගේන එක ඔව් මේ පාප්පහන්සේගේ නියාමත් එක්ක ආණ්ඩුවට උපවාසයක් කියලා තියෙනවා. හරිද? දැන් මේ වෙලාවේ මහා මොලකරු කිව්වොත් ක්‍රිස්තියානි ජනතාව ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. දැන් එහෙම කරන්න බෑනේ. දැන් පාප්පහන්සේ නියාම තුල උහුන් අද සංවේදපත් වෙත මුළු ලෝකෙම කිතුම් ගතිමතු. ආණ්ඩුවට මේක හොඳ පල්ලමක් බවට පත් වෙලා තියෙනවා. හරිද? ඒක තමයි කතාව. හරි ඒකම ටීම් ශ්‍රී ලංකා කියලා ආණ්ඩුව පටන් ගත්තා. පටන් ගත්ත කොහෙන්ද? ත්‍රිවිල් එකේ. ත්‍රිවිල් එකේ ශ්‍රී ලංකා කරගන්න ත්‍රිවිල් එකේ කෑලිමයි කරේ අර ප්‍රේමනාස් දිදොලවත්ත අර මෝඩ යෝජනා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තීරෝදත රියදුරන්ට අඩු ගානේ බොන්න වතුර බෝතලයක් දාඩි ටික පිටලා ලේන්සුවක් දෙන්නේ නැතුව පාර්ට්ස් කාරව අල්ලගෙන අර ත්‍රිවිල් වල කෑලි බෑලි යමිනුවා. ඒ ත්‍රිවිල් වල කෑලි බෑලි යමිනුවා කියලා මගේ අතිසලක් තියෙනවද? නෑනේ. ක්‍රීන් ශ්‍රී ලංකා පටන් ගත්ත කෙලින්ම නැග්ගින් මට අරියා පයින් මුලින්ම ත්‍රිවිල් එකේ ගෙව්වේ මාලිමාවට අපි කියලා ත්‍රිවිල් වල ගෙලව කෑලි ටික. ක්‍රීන් ශ්‍රී ලංකා පටන් ගන්නත් මේ කොළඹ ඉඳලා සම්පූර්ණ මේ කාණු පද්ධතිය මේ කුණු දාන එක බස් නැවතුම් ටික මේවා ටික මේක දැන් පහුගිය දක්වා අපි දැක්ක මාලිමා මන්ත්‍රීවරු වලේ බැස්සා වෙලේ බැස්සා ලිදේ බැස්සා ගස්තුම් නැග්ග මොන යනකොරි ඒ නියෝජ්‍ය මිතුරු දැන් කො දැන් ආයි වල වැදිලා ඒ නිසා මේ කයිතන්ලා මේ ඉන්නේ මේගොල්ලෝගේ හරිද අඩුදරු උපත් හරිද මේ ගෙවල් ලස්ති මේ කොහෙවත් හිටු මැතියෙන් මේ අරගලයක් කරලා මේ සහෝදරු මේ සමත්ත අරගල කරපු කට්ටිය අරගල භූමිය ජීවිතය දැකලා ගෙදෙන් ටීවී බලව ඩිස්කට් කරලා ටීවී බලපෑන් පද පාර්ලිමේන්තුවේ ඉන්නවා මහාවාර කදුවිල් කාපු කඳුළු ගෑස් කාපු මේ සියලු දෙනා දෙදී ඉන්නවා හරි ඒකද වෙලා තියෙන්නේ දැන් අර ගාල් දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කෙනා හසාරා කියලා මෙලෝ මිනිහෙක් දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ 80000ක් ගණන් ඡන්ද කොහේ කොහෙද නේද මේ හරි අරගල එකේ අපි පළවෙනි සුදුමාන සංචාරය හම්බුනේ මට ගෝඨාභයගේ එන්නත කතා කළා මේ පාරිභෝගිකයන්ගේ බඩුමල්ල බන්දරගුණට වංචා කරන මම ඒක ගැන කියලා සිංහලට උත්තර මං හිටියේ බන්දනාගාරේ හරි බන්දනාගාර මං හිටියේ අපි එහෙම මේ රටේ මිනිස්සුන් වැඩ කරේ හැබැයි මේ කොහොමද මේ ගෙදර නිදාගත්ත ඉති කට්ටිය අනුරගේ මේකට අර මහින්දට පොල් කොම්බ වගේ මේකේ පොල් මුඩු මේකේ හරිද ඉතින් එහෙනම් මේක මේ රටේ ජනතාව අනිත් එක මේ කවුද මේ ජේ.පී. ඡන්ද දුන්නේ මහින්ද මහත්තයා නිකන් පන්සල් වල වරගොනම් බලන් හිටිය අතාල්ලන්න බෑ මේ රටේ කාන්තාව ටික මම කියන්න ඕනේ මේ කාන්තාව තමයි එක මිටට ගියේ ඔතන UMP ඡන්ද ගියෙත් නෑ සජප ඡන්ද ගියෙත් නෑ ඔතන ගියේ තනිකර මහින්ද මහත්තයා ඡන්ද ටික හරිද මේගොල්ලෝ එළවලු මහින්දට ගහන්න මේ ඡන්ද ප්‍රතිඵල බාධා පෙට්ටිය වැටෙන කාටද කියලා මේකේ හරිද ඒ නිසා මේගොල්ලෝ හිතන් ඉන්න මේගොල්ලෝ මේ ඒ නිසා අපි කිව්වා අපි බයත් නැත් අපි මේකෙදි අපි අන්තරට බය නැහැ අපි කිසිම බය නැහැ අපි හරි අපි ඡන්දි නෙමෙයි හරි අපි ජනාධිපති පහක් එක මේ පස්වෙනියා මහින්දත් ගෝඨාභයත් මෛත්‍රීපාල රනිල්ලක අපි මේ ජනතාවෙන් අපි සටන් කර මිනිස්සු හරිද ඒ නිසා මේ අන්තරට බය වෙන අපි මේකේ ඒ නිසා අපි බය නැත පහකට අපි අභියෝග කරන අන්තරගේ ආණ්ඩුවට ඔයාගේ මහ ලොකු මහ ඇමති අපේක්ෂිකා නගරාධිපති අපේක්ෂිකාව පුළුවන් නම් විවෘත සංවාද කරනවා තව 14ක් තියෙනවා මම අයින් වෙනවා අපේක්ෂකත්වයෙන් පුළුවන් නම් එව්වෝ. ඔන්න අභියෝගේ. පුළුවන් නම් දාන්න. ඔබතුමා වක්කීමෙන් කියන්නේ. නගරාධිපති අපේක්ෂිකාවත් එක්ක සාකච්ඡා කරලා ඉවරලා මම අයින් වෙනවා. පුළුවන් නම් එන්න කියන්නේ. හොඳයි. අපි සූදානම් මාධ්‍ය පුළුවන් නම් ගෙන්නන්නේ සපයන්න. පුළුවන් මේ නිකන් මේ අන්ත පිහිදි ගොළු වගේ මේ තනිය පාංගකට අපි කැමති නැහැ මල්ලිගේ පාළුවේ බලන් විදින්න. සංවාද ආණ්ඩු පක්ෂයේ නියෝජන තියෙනවා මේකේ. හරිද? තව දින 14ක් තියෙනවා. හා දින 14ක් තියෙනවා. දැන් මේ මහත්යම කොනාවේ. මේ මහත්යම කොනාවේ. මේ පොහොට්ටේ මහත්යෙක් මේ එළියට මොකෝනාවේ. දැන් ඔබතුමා කතාව පාහින් කතාව. ඒක හන්තර වෙන්නේ මෙයාගේ. හරිද? මේ කොළඹ නගරසභාව හිටපු මන්ත්‍රීවරු භාගයක් කරේ පොදු වැසිකිලි කුලියට ගත්ත එකයි පාකින් වලින් හම්බරත් එකයි. හවසට 20 50 කොළ මෙහෙම පෝරබෑ කරේ තියන් යන්නේ. නගරසභාවට කෝටි ගණන් පොල්ල. ටොයිලට් වල පාකින් වල. මම ඔක පාකින් කේසේ මම ඇද්ද මගේ ජීවිතේ පරදුර තියෙනවා. කොළඹ නගරසභාව කොළඹ බස් නැවතුම් වල පොදු වැසිකිලි ගාත රුපියල් 50 ගණන් මම තමයි කෑ ගැව්වේ. එපාර ටීවී චැනල් වලින් ගැහුවෙන් පස්සේ ටක් ගාලා මිල බැස්සා. හරිද? අද නගරේ මේ කොළඹට එන දහස් ගණක් ජනතාවට හදිසියේ මුත්තටියක් කරන්න තරක් නැහැ. ටයර් එකට කරන්න ගිහලා කොහෙද අස්තක ගිහලා වාහන ටයර් ඔය නවත්තලා තියෙන වාහන වල බලන්න ටයර් වල මොකටද මුත්‍රා කරලා තියෙනවද කියලා. ඈ කොහේ හරි දෙබොක්කාවකට ගිහලා මුත්‍රා කරන්න තියෙන්නේ. හදිසියේ විඩාව නිවා ගන්න තනක් නැහැ මල්ලි ඔලුවක් කොමක් ඇදුන පොඩි ඔලුවක් ගහන්න තනක් නැහැ මල්ලි මේ කොළඹ නගරේ දුර. මොනතරම් ප්‍රමාණයක් දවස් ලක්ෂ 10ක් කොළඹ මේ කොළඹට එනවා. හරිද? ඒක කට්ටියට පොදු වැසිලි පහසුකම් නැහැ. හරිද? අද පාකින් ගාතෝ ටෙලිෆෝන් කෝල් එකක් ගන්න වාහනේ පාරේ නැතුවොත් අර අමුතු සද්දේ කතා කරන කණ්ඩායමක් කියන මේ මද්දරට අල්බෙච්ච කණ්ඩායම. හරිද? ගන්ධස් සාර බෑ උංගාව. ඇත්ත කතා මේ කියන්න ඕන. හරිද? මේව හැදෙන්නේ නැත්ද? නේ? හොටු පෙරාගෙන නාටු පෙරාගෙන කොළපාර කෝට්ටයක් දාගෙන ඇවිල්ලා බීදි කාලා කටේ ගහගෙන. හරි? වයිපරේ උස්සලා කර කොලේ ගන්නවා. එහෙම ගන්න පුළුවන්ද මේකේ? මේ ක්‍රමයක් තියෙනවා මේකේ.
හරිද? තනිකර හම්බ කරන මන්ත්‍රීවරු. මේකේ අවුරුද්ද ලක්ෂයක් ගන්න මේ කොපිපත් වලට සල්ලි මේකේ. එතකොට මැෂින් ගන්න හල්ලි දෙනවා. මල්ලි මැෂින් අරගන්නේ මොකද? මම රෙඩිමේඩ් කඩ දෙයිද? මැෂින් වලින් මොකද පොල් ගන්නද? මේ පාගන මේ රෙදි මහන මැෂින්. මේ බොරු වැඩ නේද? මේවා අපි හදනවා. අනිවාර්යයෙන්ම. පාකින් ගාස්තු සාධාරණ ක්‍රමයකට අපි ගේනවා. පොදු වැසි ගාස්තු අපි සාධාරණ කාරණයට ගේනවා. ඇත්ත කතාව. හැබැයි මේ කොළඹ දවසට එනවා උදේ පාන්දර පාසලේ දරුවෝ දාලා වාහනේ පාක් කළා. ඒ වගේම රාජ්‍ය ආයතන පෞද්ගලිකත්වයේ සේවකයෝ දා කාර්යාල ප්‍රවාහන සේව වාහන. උදේ ඉඳලා කරන්නේ ඕමි ගහන එක. කාඩ් පැක් එක. නැත්නම් වාහනේ දාගන්න එක. හවස එකමාරට ස්ටාර්ට් කරත් ඒගොල්ලෝ බැස්සා අනිත් කට්ටිය හවස 4ට තමයි එළියට බහින්නේ. මේ කණ්ඩායම උදේ ඉඳලා හවස වෙනකම් ඉන්නේ මේ කොළඹ පාගින තැන් වල. ඒ මිනිසුන්ට මුත්‍රා ගන්තනක් නැහැ, ඇඟපත හොද ගන්තනක් නැහැ, හදිසියට ගිහිල්ලා ලෙඩ දුකද පොරෙස්ට් එක ගන්තනක් නැහැ. ඒතර දවසට මුළු සතර දිබ්බාගේම දිස්ත්‍රික්ක 24කින් සම්පූර්ණ ලොරි ටිකෙන් කොළඹට අල ටික ගෙන යන ලූන් ටික ගෙන යන වීදි වලට ගිහින් බලන මල්ලි වීදි වලට යන්න පුළුවන්ද කියලා උදේ ලොරි හවස 6ට එළියට එන්නේ. ඒ තරම් වාහන තදබදි. හරිද? ඒ මිනිස්සු කිසිදු සරිත කරදරයක් කරන්න තරක් නැහැ. අර නාට්ටාමිල එහෙම සම්පූර්ණ කඩවල අයිනේ අතන මෙතන මල්ලි මුත්‍රා කරන්නේ. හරිද? මේ කොළඹ නගරේ හදවතනේ. ජාතික රෝල ගා ගිහින් බලන මල්ලි කඩපේරිය. මීයෝ ඉන්නේ මල්ලි පූස වයිස්තරේ මීයෝ ඉන්නේ. මේ ජාතික රෝල කඩපේරිය. අම්බ අපාය. හරිද? මේ නගර සභාව හිටපෙන් වක් කියනනේ මේවට. මුං ගැස් පෙවුන්නේ නැද්ද? අන්තිමට කොරුද මේක හිටියේ? ගිහින් බලන ජාතික රෝලේ. මේක ජාතික රෝල මේව කඩපේරිය. ඒ මිනිස්සු කොහොමද මේ සපයන් යනවා? ICU එකේ ලෙඩාට පැම්පස් එක අරගෙන ඉස්සරහයි. ඒ පැම්පස් එක කියලා දානවා ICU ලෙඩාට. අපි යන්න ඕන ICU ලෙඩාට බලන්න කෝට් දාගෙන සෙරප්පු කලවල තොප්පි දාගෙන. පැම්පස් එක එළිය දූවිලි දින්දන් ගිහලා අන්දන්නේ. මේ ජාතික රෝලේ. වෛද්‍යවරු ඉන්නවා. වැඩ බලජන කරනවා. හෙදියේ ඉන්නවා. වැඩ බලන. එක කොටක් වෙන්නේ නැහැ මේක. හරි? මේක තමයි ඇත්ත. ඒ නිසා මෙන්න මේ ක්‍රමවේදය අපි හදනවා. හරිද? ඇත්ත කතාව මේක තමයි ඇත්ත. මම මේ මෙතන මේ ඉන්න දුනියෝ නගරාධිපති අපේ අපේක්ෂිකාව මෙතන. අපි යහන්නේ ඒගොල්ලන්ගේ කතන්දරේ මොකද කියන එක. හරිද? ක්ලීන් ශ්‍රී ලංකා කරන්න පටන් ගන්න තුමේ මල්ලි එන්නේ නෙමෙයි. හරිද? අද අවිධිමත් වෘත්තකයෝ. අද වීදි කඩ. හරිද? සම්පූර්ණ ප්‍රමිතියෙන් තොර ආහාර හදන්නේ. තනිකර බැදෝ පොල් තෙල් අරව මේව දාන මිනිස්සුන්ට. හරිද? ඒව මල්ලි ක්‍රමවත් විදිහට හදන්න ඕනේ ඒවා. ඒ මිනිස්සුන්ගේ බටර ගන්නවද නැහැ? අවසර කරමු. හරි ඒ නිසා අපි අවස්ථාව දීපේ බොහොම ස්තුතියි. හරිද? මේකේ මම කියන නවල අභියෝග කරන අනුර කුමාර ඔයාගේ මහ ලොකු නගර සභා නගරාධිපති අපේක්ෂිකාව එවන්න අපිත් එක්ක සංවාදයට අපි රූපවාහිනී නාලිකාවලින් ඉල්ලනවා මේ කොහොමද ගල් කබ්බෝ ගන්නතු සංවාද වලට අපිව ගෙන්නන්න. අපිව ගෙන්නන්න. අපි ගාතුනේ වැඩ පිළිල අපි අවුරුදු 12ක් මේ නිකන් මේ අඩුදරුපත් නෙමෙයි අපි. අපි අවුරුදු 12 මේ රටේ පාරිභෝගික මතවාද ගෙන මිනිස්සු, වසවිස ආහාර ගෙන මිනිස්සු. හරිද? අද මේ කොහේ ගල් කබ්බෝ ගාලා මෙයා නම්මනම් කතා කරන කුණුවරප. ඒ වඩන්නේ නැහැ. අපිව ගෙන්නන්න. නියම නගරාද සජබෙන් ගෙන්නන්න ජනාධිපති ව්‍යාපාරයෙන් ගෙන්නන්න මේ අපේ චම්පිරණ ඇමතිවරයා පක්ෂයෙන් ගෙන්නන්න මේ ප්‍රධානටි ගෙන්නලා සංවාදයක් දාන්න මොකද්ද ඔයගොල්ලෝ අවක් කරන්න කියන එක අන්නතර බලහත ඇඳුම් මාරු කරන අඳින එකේ කතන්දරය සහ මොකද්ද කියන කතන්දරය හරිනේ ඒ නිසා අභියෝග කරන අපි ආණ්ඩුවට ඕගොල්ලෝ වැඩ කරනවා නම් නගර සභාවේ නගරාධිපති ප්‍රේක්ෂකයව වන්න ප්‍රසිද්ධ සංවාදයකට නාලිකාව සූදානම්නේ ඔව් අපි හරි මේ සංවාදය ආවොත් මම ඊට පස්සේ නම් අයින් වෙනවා හරි අපි මේ වැඩසටහනේ අවසන් වටේට ඇවිල්ලා ඉන්නේ මං හැරෙන්නේ ජනාරගල සංවිධානයේ සුජිත් කුරුවිට මහත්මයා දිහාවට අවසාන වශයෙන් ඔබතුමාට ජනතාවට වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තියෙන්නේ කුමක්ද? ඔව් දැන් අපි විශේෂයෙන්ම කොළඹ නගර සභාව සම්බන්ධයෙන් කතා කරද්දී මේක පහුගිය කාලය තුල ඇත්තම ලංකාවේ ප්‍රධාන නගරය අගනගරය. එතකොට හතර දෙසින්ම ජනතාව සම්බන්ධ වෙන තැන. එතකොට සත්කාරක නගරය බවට පත් වෙන්න ඕනේ හරිනම්. පිටින් එන මිනිසුන්ට පුද සත්කාර කරන නගරය බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ලැජ්ජයි දැන් මේ මෙතුමත් කිව්වා හරියට මුත්‍රා කරන්න තැනක් නැහැ කියලා. ඒක ඇත්තටම මේ ඒ එන මිනිසුන්ගෙන් මුත්‍රා කරන එකෙන් සල්ලි ගන්න එක ලැජ්ජ වෙන්න ඕනේ කාරණයක්. හරිනම් පුළුවන් වෙන්න ඕනේ මිනිසුන්ට ඒක මිනිසුන්ගේ බදු මුදල් වලින් මේ යැපෙන ආයතනයකට පුළුවන් වෙනවා මිනිසුන්ට ඒ කර්තව්‍යයන් කරන්න තැන් හදලා දෙන්න. මුදල් අය කිරීමකින් තොරව. එහෙම කරන්න පුළුවන් වෙන්න ඕන. අද වෙලා තියෙන්නේ එව්ව කොන්ත්‍රාත්කාරයන්ට දීලා හැම මේවා හිටපු മന്ത്രിවරු හරහාම ඒවා කොන්ත්‍රාත් අරගෙන ගසා කාලා එව්ව මේ මහා විශාල ව්‍යාපාර බවට පත් කරගෙන තියෙනවා. අර පාකින් ව්‍යාපාරත් එහෙමයි. മന്ത്രിවරු කොළඹ මහනගර සභාවේ හිටපු മന്ത്രിවරු පක්ෂ විපක්ෂ දෙකේම ඒගොල්ලන්ගේ පුද්ගලික වාහන නවත්තන්න කියලා නගර සභාවෙන් තැන් වෙන් කරගෙන එව්ව පාක් විදිහට පාවිච්චි කරනවා. එහෙම තමයි ඔය හම්බ කිරිල්ල කරන්නේ. එතකොට මේ මාෆියාව කඩන්න ඕනේ. ඒ නිසා අපි නියෝජනය කරන නියෝජිතයන් මේ නගර සභාව නියෝජනය කරනවාද ඉදිරියේදී තනි නියෝජිතයද නියෝජනය කරන්නේ එක්කෙනාද දෙන්නද කී දෙනාද? හැබැයි
අනිවාර්යෙන්ම මේවා වෙනුවෙන් තනියම උනා සටන් කරන්න පුළුවන් මිනිස්සු අපි යවන්න. ඒ නිසා එතකොට මේ සෙල්ලම් ඉස්සරහට දාන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි කියනවා. ඒ වගේම කොළඹ මලමිනියක් තියාගන්න තැනක් නැහැ මිනිසුන්ට. ඒ නිසා මේ ණය වෙලා හතර අතේ ණය වෙලා අවමංගල ශාලාවල ගිහිල්ලා ඒවා රඳවලා තියන්න වෙලා තියෙනවා මේ මලමිනිය. ඒ නිසා නගර සභාවට බැරිද මිනිසුන්ට මේ අවසන් කටයුතු දක්වන්න මිනියක් තියන්න තැනක් හදලා දෙන්න. තැනක් නැත්තම් ඔය මේ කනත්තකින්ම බැරිද තැනක් වෙන් කරලා ඉවරලා එහෙම තැනක් හදලා දෙන්න. එහෙමයි තැන් එකක් නෙමෙයි තැන් ගණනාවක් හදන්න ඕනේ. මේ තියෙන මේ අධික ජනගණත්වයක් තියෙන නගරය. එතකොට මේ වගේ අවධානය යොමු කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. මත්ද්‍රව්‍ය උදුර. මත්ද්‍රව්‍ය උදුරට මේ වෙන මේ කැම්පේන් කරලා ප්‍රචාරය කරලා විතරක් වැඩක් නැහැ. අර ඔය පොලිතිම් කතාවත් එහෙමනේ පෞගේ කාලේ. ඒව නිකන් ප්‍රචාරක වාසිය ගන්න පිටින් විට කරනවා. එහෙම නෙමෙයි මේකට ඇත්ත ඒක මේ උපදේශනෙන් විතරක් ප්‍රමාණවත් නැහැ. මේ තරුණයන් දරුවන් ඒවට යොමු වෙන එක වළක්වන්න විකල්ප වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ක්‍රීඩාව, කලාව, විනෝදාස්වාදනයේ පරිසර විඳින්න පුළුවන් තත්ත්වයන් හදන එක. මෙන්න මේවට විකල්ප වැඩපිළිවෙල හදන්න කොළඹ නගර සභාවටත් පුළුවන්. තව විෂයන් ගණනාවක් තියෙද්දි මේ මහ ආණ්ඩුවට නගර සභාවේ විෂයන් සීමා වෙනවා මේ පැත්තෙන්. නමුත් නගර සභාවට පුළුවන් ආදර්ශයක් දෙන්න. ඒ නිසා ඒතර විශේෂයෙන් ළමයින්ට ඉස්කෝලේ යන ළමයි අද වැඩිපුරම ළමා ශ්‍රමය විකුණන්නේ කොළඹ නගරය ඇතුලේ. ඒ නිසා පාසල් යැවීම අනිවාර්ය කරන්න ඕනේ. අනිවාර්ය කිරීම නීතියක් කරලා විතරක් ප්‍රමාණවත් නැහැ. ශාරීරික මධ්‍යස්ථාන, ව්‍යායාම මධ්‍යස්ථාන, ක්‍රීඩා මධ්‍යස්ථාන, නාට්‍යකරුවන්ට නාට්‍යයක් රියසල් කරන්න තැනක් නැහැ කොළඹ නගරේ. අර සුදර්ශී විතරයි තියෙන්නේ. ඒකත් රැකගත්තේ බොහොම අමාරුවෙන් ওই කලාකරුවෝ එකතු වෙලා. එහෙම තැන් හදන්න බැරිද මේ නගර සභාවට? ඒ නිසා එහෙම දේවල් වෙනුවෙන් සටන් කරන්න අපි සූදානම්. එහෙම දේවල් වෙනුවෙන් හඬ නගන්න අපි සූදානම්. ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ඉතිහාසයක් පුරා අපි කොන්දේසි විරහිතව සටන් කරපු මිනිස්සු විදියට අපි ඒ හඬ නගන්න සූදානම්. ඒ සඳහා අපිට කුඩේ ලකුණට නියෝජන ලබා දෙන්න ඔබේ කතිරේ පාවිච්චි කරන්න කියලා අපි ඉල්ලා හිටියා. හොඳයි. මීළඟට අවස්ථාව එක්සත් ජනරජ පෙරමුණේ නගරාධිපති අපේක්ෂක කින්ස්ලි පෙරේරා මහත්මයාට අවසාන වශයෙන් ඔබතුමාට ජනතාවට දැනුවත් කරන්න තියෙන සහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද කියන එක අපි දැනගන්න කැමතියි. මම මුලින් කිව්වා වගේ අපිට අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අර පටිච්චසමුපාදයේ තියරි යටතේ මේ ප්‍රශ්නෙට හරියටම හේතුව මොකද්ද? මේ ඵලයට වඩා හේතුව නිරුද්ධ කරගත්තොත් අපිට ලොකු උත්තර ටිකක් එන්න පුළුවන්. ඇත්තටම කොළඹ නගර සීමාව තුළ අධ්‍යාපනය කියලා මම අදහස් කරේ මුල් වටේම දැන් අපිට නගර සභාවට මේ ඕලෙවල් දක්වා එලෙවල් දක්වා අධ්‍යාපනයක් දෙන්න බෑ. ඒක මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් ආණ්ඩුවෙන් කරන්නේ. ඉන් පසු වෙන කාලේදී අපි දරුවන් සඳහා ත්‍රිවිල් එක පුරුදු කරනව වෙනුවට අපිට පුළුවන් නම් මේ ජාත්‍යන්තර වෙළඳපොළක් තියෙන ඔය හොටෙල් ශාස්ත්‍රයේ මෙතුමාගේ වගේ හොටෙල් ශාස්ත්‍රයේ විශාල මේ බෙදීම් තියෙන ආයතන මේ කියන්නේ කළමනාකාරීත්වයේ ඉඳන් වේටර් දක්වාද විවිධ මේ සුදුසුකම්ලාභී වෘත්තිකයන් නිර්මාණය කරන්න. අන්නේ වෘත්තිකයන් නිර්මාණය කිරීම තමයි වැදගත් වෙන්නේ. මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ තමන්ගේ ආර්ථිකය හයිය ඇති කරගත්ත ගමන් මේ රටේ තියෙන ප්‍රශ්න ගොඩාක් වලට විසඳුම් දෙන්න පුළුවන්. ඒ අධ්‍යාපනය සඳහා ඔන්න හොටෙල් ශාස්ත්‍රය තියෙනවා. සයිබර් ලෝකේ දැන් ඔබතුමාලා කරනවා වගේ සයිබර් ලෝකේ සෑහෙන අධ්‍යාපන ඥානයක් දෙන්න පුළුවන්. ඒක නගර සභාව මොකද කරන්නේ? අර මම මෙතුමාගේ වගේ මහාන මැෂින් ටිකක් විකුණන්න කියලා ඒකත් മന്ത്രിවරු විකුණගෙන එහෙම නැත්නම් ඔබ කියන්නේ මේ ලෝකේ තාක්ෂණයෙන් ඉස්සරහට යන ඩිජිටල් කරණයට එහා යන ලෝකයක්. මේකට අපේ දරුවන් පුරුදු කරන්න ඕනේ. වහා පුරුදු කිරීම තුළ තමයි මේ අපිට පුළුවන් වෙන්නේ අපේ දරුවන්ගේ මනස හදන්න. නැත්තම් මේ සමාජය තුලම අර කුණු වගේ කුණු කඳු වගේ මේ දරුවන් කුණු වෙන්න දෙන්න නරකයි. එක තැන පල් වෙන්න දෙන්න නරකයි. මේ සඳහා නගර සභාව විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. ඔබ දන්නවද නගර සභාවේ බිලියන 13ක් වෙච්ච මේ ආදායමින් 1 බිලියනයක් මේ අධ්‍යාපනය සඳහා යොමු කරන්නේ නැහැ. ඒ කඩාවැටීම ඔබ මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වෙච්ච පාතාලේ වේවා මද්ද්‍රව්‍ය භාවිතයේ වේවා එහෙම නැත්නම් ඔය නොහොබිනාකම් රෑඩ් වීදි සංචාර ඔය සියල්ලටම එකම උත්තරේ අධ්‍යාපනය. මම අදටත් හිතන්නේ යම් අධ්‍යාපන වෘත්තිමය අධ්‍යාපනයක් ඇති කර ගමන් මේ රැකියා පෝලිං වල දුක් විඳින්න ඕනේ නැහැ. අපේ ළමයිව බලෙන් ඒ රටවල් වලට ගෙන්න ගන්න විදියට සුදුසුකම් ටික සපුරා ගන්න පුළුවන් පසුබිමක් හදන්න පුළුවන්. දැන් දන්නවා භාෂා දැනුම. නිකන් ඔය මේ නිකම් ලෑලි මඩුවක උගන්නන එක නෙමෙයි. ජපන් භාෂාව නම් ඒකට ගැළපෙන විදියට නවීන තාක්ෂණික ළමයිට දෙන්න පුළුවන් විදිහේ
අධ්‍යාපන ක්‍රමවේදයක් දෙනවා නම් මේ රටින් පිටරටට ගියා ඩොලර් ටික උනත් ගේන්න පුළුවන් නිකන් සේවකයෝ යනවා වෙනුවට වෘත්තිකයන් යවන්න පුළුවන් ශ්‍රේෂ්ඨයක් ඇති කරන්න අපි සූදානම්. මේ සඳහා සල්ලි තියෙනවා නගර සභාවේ. ඒ සඳහා ක්‍රමයක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ඔලු ටිකක් විතරයි නැත්තේ. ඒ ඔලු ටික අපේ පැන්සලින් අපි ඉදිරිපත් කරනවා. ඒ කට්ටිය වන් ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. අපි අවසාන වශයෙන් මීළඟට අවස්ථාව ලබා දෙන්නේ ජනසත පෙරමුණේ නගරාධිපති අපේක්ෂක අසේල සම්පත් මහතාට. ඔබට අවසාන වශයෙන් ජනතාවට සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා නම් ඔබතුමාට ලබා දෙන්න තියෙන අදහස දැනගන්න කැමතියි. එකම ඉල්ලීමයි කරන්න තියෙන්නේ කොළඹ නගර සභාව බලපෑම ජීවත් වෙන ලංකාවේ ඉන්න සමස්ත ආදරණීය පාරිභෝගික ඥාති මිත්‍රයන් කතා කරලා කියන ටැට්‍රේ ලකුණට කතරයක් ගහන්න කොළඹ නගරය ක්ලීන් කරන්න අපි සූදානම්. අපේ නායක බත්තමුල සීලත නායක හම්ද අපිට අවශ්‍ය වෙන මොකද පෙන්වීම කරලා තියෙනවා. අපිට සම්පූර්ණ වක්කීම් බාර දීලා තියෙනවා. අපි මේ වැඩේ කරනවා. ඒ නිසා ඔය කාටවත් වැඩි බලයක් දෙන්න හොඳ නැහැ. ඒ නිසා මොකද ඔය ආසන හැට ගන්න බෑ. කාගේ සහායක් කරනු තමයි නගරාධිපති පිටවන්න වෙන්නේ. අන්නේ තීරක බලය අපිට ලබා දෙන්න අපි අවශ්‍ය විදිහට වැඩේ කරනවා. අනිවාර්ය නගර සභාව ඇතුළේ තියෙන පට්ට හොරු ටික අපි අපිට සීළු දේවල් ආරංචිද ෆයිල් තියෙනවා අපි ගාව. ඔය මීටර මොල් කුණු කන්ද ගැන මේ මෙතුමා කතා කරා කම්පැනි මෙතුමා ඒක විසම දුන්න හැත්ත. ඒකට ගහපු කිමිකල් ඒ විස්තර සියල්ල දැන් ගන්න අවිලා දින එළියට. හරිද? ඒ කිමිකල් ගාව නිසා තමයි කුණු කන්ද කඩා වැටුනේ. ඒවා අනුමැති කරන නිලධාරීන් ඒ සීළු දේවල් අපි දැන් අර අපි ගාව තියෙන ඒවා අපි ඉදිරි කාලේ වෙහෙදි කරනවා. හරිද? ඒ නිසා නගර සභාව ඇතුළේ තියෙන හොරු ඒ නිසා අපි ඒවා නැතුවට ඔය අපි වැඩේ කරන ලස්සනට මොකද පෞද්ගලික කාලේ රෝසි දේනායක ඉස්සරහා එළවලු වැව්වා. දැන් තියෙන තනකොළ. එළවලු ගමන ලක්ෂ කීයක් ගියාද ඉස්සරහ මතකද ගහලා තුන පෞද්ගලික කාලේ. දැන් තනකොළ මොකෝ එළවලුට මොනේ? මොකෝ රහත් වුණාද එළවලු ටික. හරිද? ඒ නිසා අපි බොරු වියදම් කරලා මේ කරලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම හොඳ වැඩසටහනක් අපි අනිවාර්ය කරනවා. එක දේ තමයි රුපියල් 30 පේන්ට් එකක් ගන්න ක්‍රමය හදනවා. රුපියල් 200 පෝෂදායක කෑම වේලක් ගන්නට පිළ අපි හදනවා. අලකිලෝයක පරිප්පු ටික අත්‍යවශ්‍ය ආහාර මාසයක දෙක තුනක මේ මිලකට පවත්වාගෙන ක්‍රමයේ අපි නියම විදිහට පටන් ගන්නවා. කොළඹ නගරට එන ඒ ජනතාවට අවශ්‍ය වන සනීප ආරක්ෂක කටයුතු පහසුකම් ගුණාත්මකභාවයෙන් වැඩි දියුණු ක්‍රමයේ අපි අනිවාර්යයෙන්ම හදනවා කියන එක මේ අවස්ථාව වාක්‍යමක ඇතුව ප්‍රකාශ කරන නිසා ටැට්ටරේ ලකුණු දෙන්න කොළඹ ක්ලීන් කරන්න. හොඳයි බෙහෙන්ම ස්තුතියි. ඉතින් අපි සූදානම් වී ෆෝකස් කාලීන දේශපාලන සංවාදය අවසන් කරන්න. ඉතින් අද අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණේ එක්සත් ජනරෝජ පෙරමුණේ නගරාධිපති අපේක්ෂක කින්සිල් පෙරේරා මහතා. ඉතින් ඔබතුමාට අපි සුබ පතනවා කොළඹ නගර සභාවට නගරාධිපතිවරයා ලෙස පත්වෙන සහ ජයග්‍රහණය කරන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා ජනසිත පෙරමුණේ නගරාධිපති අපේක්ෂක අසෙල සම්පත් මහතා. ඔබතුමාටත් සුබ පතනවා මැතිවරණය ජයග්‍රහණය කරන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා ජන අරගල සන්ධානයේ නගරාධිපති අපේක්ෂක සුදිත් කුරුවිට මහතා. ඔබතුමාටත් ඒ වගේම අපි සුබ පතනවා. අපි සූදානම් ඉදිරියටත් ජනතාවගේ පැත්තේ ඉඳගෙන ජනතාව වෙනුවෙන් නිසි කරුණු කාරණා ඔබ වෙතට ගෙන එන්නට. ඉතින් මතක් කරනවා නැවත වාරයක් අපේක්ෂකයින් විදිහට ඔබගේ වගකීම තමයි ජනතාවට ඔබගේ ප්‍රතිපත්ති නිසියාකාරව ඉදිරිපත් කිරීම. ඒ ඉදිරිපත් කිරීම ඒ ඔබගේ ඉදිරිපත් කිරීම ඔබගේ ජනතාව අතරට යෑම සම්බන්ධයෙන් වගකීම මාධ්‍ය විදිහට ගන්නට අපි සූදානම්ින් ඉන්නවා වී ෆෝකස් වැඩසටහන වගේම islandvoice.lk නාලිකාව විදිහටත් අපි ආරාධනා කරනවා සියලුම දිනාට අපිත් එක්ක එකතු වෙන්න islandvoice.lk නාලිකාව subscribe කරන්න කියලා ආරාධනා කරනවා. නැවතත් ඔබ දිනාටම බෙහෙම්න ස්තුතියි. එසේනම් අපි වැඩසටහන අවසන් කරන්නට සූදානම්. ඔබට ජයග්‍රාහී දවසක්.